මේ මොකද්ද එක සැරයක් මේ මුත්‍රාශය කෙරවලටම ඇහිල්ලා දැන් ගල හිර වෙලා. හරිද? මේක ඉන්නෙත් නෑ අපේ වයිෆ් ඇද්ද එන්නෙම නෑ. මමම කාර් එක ඩ්‍රයිවිං කරගෙන ගිහිල්ලා ඉවරලා හොස්පිටල් එකට ගිහිල්ලා ડોක්ටර් කෙනෙකුට ගිහිල්ලා මේක ඇදලා දැම්මා. ඒ මගේ පළවෙනි අත්දැකීම. ඊට පස්සේ දෙවෙනි අත්දැකීම තමයි ඒ විදිහටම පොඩි ගැටි දෙකක් විතර පාස් වුණා. තුන්වෙනි එක මට ඉවස ගන්න දරා ගන්න බෑ. ඒකේ තිබුණේ ගලේ සයිස් එක 10.2 මිලිමීටර්. ඒ කියන්නේ වාගේකට වඩා වාගේ තිබුණේ 8 තිබුණේ. ඊට වඩා තව මිලි 4ක් ලොකුයි. අපි ඒ දවස්වල මේ හිටියේ නුගේගොඩ. ඊට පස්සේ දැන් කොහොමදටම අමාරු වුණා. අමාරුලා මොනවද කරන්නේ? මට ඉතින් එලවන්න බැහැ වෙලා අමාරු හොඳනවා. අපි වයිෆ් මාවත් දාගෙන ජාඩම හොස්පිටලෙට ගියා. ඊට පස්සේ පහුවදා උදේ ડોක්ටර් බැලුවා. බලලා කිව්වා මේ අපි මේක අයින් කරමු කියලා. ඒ කියන්නේ මම ඔක් කියන්නේ මම ඒකම ගියා නම් ගවර්න්මන්ට් හොස්පිටල් එකකට ඒගොල්ලෝ දෙන්නේ මෙහා මාස 6කටත් එහා දිනයක් තමයි මේක අයින් කරන්නේ. සල්ලි තියෙනවා නම් ඊළඟේ ගොළුත් කතා කරනවා. හරිද? මම මගේ මේ ෆයිනල් එක මම ආයෙත් දෙන්නේ. ඊට පස්සේ දැන් මේක බොරුවක් වෙන්න පුළුවන් මම මේ කියන කතාව. පෙන්නලා මාට කියන්න. ඔයාලා පේනවද මෙතන පොඩි කට් එකක් තියෙනවා. කොතනද? තියෙනවා. ආමිදි. ඊට පස්සේ කිව්වා මේ රයිට් මට මතකද අඟහරුවාද වගේ දවසක හිටියේ මේ අනිද්දා. ටික කරලා ඉවරලා ප්ලාස්පින්ට අයින් කරමු කියලා කිව්වා. කොහොමද මේ හෝල් එකක් දාලා ඉවරලා අයින් කරන සිස්ටම් එකට අයින් කරමු කියලා. ඊට පස්සේ 3:50 3:60ක ඒ කාලේ මේ අවුරුදු 10කට කලින් කේස් එකක් මම කියන්නේ. මගේ මේ පුංචිගේ පුතා ඔයාලට මේ කතාව පාඩුවක් වෙන්නේ නෑ මෙයා. ඔයාලට මේක හරියටම කිව්වම වාසියක් තමයි වෙන්නේ. පුංචිගේ පුතා වැඩ ගන්න පළදායිතාරේ අර 5S එක ඒකේ ඔය හොස්පිටල්ස් වල ඉගෙන ගන්න ડોක්ටර්ස්ලාට දෙනවා 5S එක ඉගෙන ගන්න මේ නිවාඩුත් දීලා මේ වෙනම එකට ගෙවනවා. ඕකේ යවර හිටපු ડોක්ටර් කෙනෙක් ගෑල්ලා මේ කෝස් එකට යනවා කියලා කෝස් එක නොගිහින් ඇතුලේ ඉන්න කෙනෙක් අල්ලගෙන සාතිකේ හොරට අරන් තිබුණා. මේ ඉන්වෙස්ටිගේෂන් එක කරේ අපේ මල්ලි. කරේ ඩිරෙක්ටර් ජෙනරල් එක කතා කරලා. ඉතින් මල්ලි අඳුරනවා ඩිරෙක්ටර් ජෙනරල් ජානර් හොස්පිටල් එකේ. ඊට පස්සේ මාව බලන්න ආපෙලා කිව්වා ඔච්චර ගාණක් යන්න ඕනේ නෑ ඔකට. ඔක නෝමල් වලට දැම්මනම් රුපියල් 50000 60000 විතර යන්නේ. මම ඩිරෙක්ටර් ජෙනරල් එක කතා කරලා ඒක කරලා දෙන්නම් කියලා. මම කොහොම රයිට්. ඉතින් ලාභෙ ඉන්න ලක්ෂ 3ක් විතර ලාභෙ. මම කොහොම කමන්නේ නෑ කියලා ඉවරලා. මේක ඩිරෙක්ටර් ජෙනරල්ව ගිහිල්ලා හම්බෙලා එන්න උනේ නැහැ. එතන නර්ස් කෙනෙක් කතා කවුද මේ නම්බර 32 කොයිද ඇඳ මම කියලා ඔයාගේ ටිකට් කපනවා මාස 6කින් එන්නකෝ නෝමල් ලෝඩ් දාලා මේක කරන්න. අර මං කියන්නේ තේරෙනව නේද? එතකොට මම කිව්වා නෑ මට ඉන්න බෑ මට අමාරුයි මට කරන්න ඕනේ කියලා වල. කොහොම හරි මම කෑ ගහලා ඉවරලා මගේ මේක දාගත්තා. ඊට පස්සේ ડોක්ටර්ට මාව කොච්චර මතකද කිව්වොත් මයින් ඔපරේෂන් එක වෙලා යනා එන්න මෙතන වඩි. එන්න වඩි. මේ මගේ යාළුවෙක්. මේ වෙන ඔයාදර 32 ඇඳේ හිටපු පේෂන්ට් මට මේක කරත් ගැනසේ මට ඩිරෙක්ටර් ජෙනරල් එක නෝමල් ලෝඩ් දාලා කරන්න කියලා. කී එක? ඇත්තට මේක ලොක් කරලා තිබුණේ නැහැ. ලොක් කරලා තිබුණේ නැහැ කියන්නේ මේ හරියට ලොක් කරලා නැහැ. එනවද කියලා? ඔව් මම එනවා. ඊට පස්සේ මේ මාසයකින් ඕනනම් කරන්න පුළුවන් කියලා. මම කිව්වා නෑ ડોක්ටර් මට කරන්න ඕනේ. මගේ වැඩේ කරා. එයා වැඩේ හොඳටම කරා හැබැයි කිසි ප්‍රශ්නයක් නෑ. හැබැයි එයා මට කිව්වා ඔයා වැඩි කල් යන්නේ නැහැ. ඔයා වග්ගඩුවක් හොයාගන්නකෝ බද්ද කරන්න. මේක කියලා ඊළඟ දැන් අවුරුදු 10ක් විතර වෙනවා. හරිද? එතකොට ඔය අතරතුර තමයි මම මැලේසියාවේ ප්‍රොෆෙසර් කෙනෙක් එක්ක මේ එක්ස්පෙරිමන්ට් එකට සම්බන්ධ වුණේ. අපි මේ without dialysis මම ගැන පොඩ්ඩක් ස්ටඩි කරලා තිනේ. මේ කිඩ්නි රිකවරි සිස්ටම් එකට ඇසස් කරේ. මොකද හේතුව උනේ ඔය අවුරුදු 10කට කලින් කාලේ මෙච්චර මේ ඉන්ටර්නෙට් අන්තර්ජාලෙත් එක්ක මෙච්චර තිබුණේ නැහැ පහසුව. දැන් නම් ප්‍රශ්න නැහැ අපිට ඕන දේ කෝඩ් කරලා ගන්න. ඔය ස්පොට් තිබුණේ නැහැ අලිබබා අරෝමියෝ. මට සිද්ධ වුණා එක්ස්පෙරිමන්ට් එකට බෙහෙත් මෙහෙන් අරන් යන්න එක්ස්පෙරිමන්ට් එක කරන්න. හරි? ඒතකොට මම දැන් මේ වෙනකොට මැලේසියාවට මම හිතන්නේ 30 40 පාරක් ගිහිල්ලා තියෙනවා. ඔය අවුරුදු 10 ඇතුළත. එතකොට ඒ කාලේ ඇතුළතම මේ අවුරුදු 10ක් ගෙන්නේ නැතන අවුරුදු 6ක් වගේ කාලෙම මම තමයි බඩු අරන් ගියේ එක්ස්පෙරිමන්ට් එකට අවශ්‍ය ඒවා මොකද පේෂන්ට්ට දෙන්න ඕනේ. ඒ ඔක්කොම හොයගන්න නැහැ. උදාහරණයක් විදිහට කිව්වොත් එහෙම වකුගඩු රෝගීන්ට හොඳම බෙහෙත තමයි සාරණ මුල්. අපි සාරණ මුල් දන්නවනේ. ඒතකොට මම ඔයාලට සාරණ මුල් දෙන්න ඕනේ නෑ. සාරණ මුල් අපි දන්නවා. මිටිය ගෙනල්ලා මුල් ටික කපලා විසි කරලා කොළ ටික ගන්නවා. අර මුල් ටික තමයි තම්බල බෙවුවාම වකුගඩුවේ මුත්‍රාශය ෆන්ක්ෂන් එක වැඩි වෙන්න හොඳම. නමුත් දැන් මම ඔයාලට කිව්වොත් මිසයි කුචින් හොයාගන්න, සබාස්නික් ග්‍රාස් හොයාගන්න, ටොංකට්ටලි හොයාගන්න, මං ෆෘට් හොයාගන්න මේවා දන්නේ නෑනේ.
ඒ රටට ගැලපෙන ඒගොල්ලෝ භාවිතා කරන ඖෂධ අපි දෙනවා ඒ රටේ මිනිස්සුන්ට. ලංකාවට සාරණ මුල් අපි දෙන්නේ නැහැ කැප්සූල් එක හදලා. අපි ඕගොල්ලන්ට දෙනවා ඒ අර වල තියෙන ඔබට සුව වෙන මුත්‍රාශය පංචන එක වැඩි වෙන දේවල් කැප්සූල් එකක් හෝ ස්ටීම් පවුඩර් එකක් ආකාරයට. ඕගොල්ලන්ට දෙන්නේ අපි සාරණ මුල් තම්බල බොන්න කියලා. අර සෙල්සියස් අංශක මේ උදාහරණයක් විතරයි වාට කියන්නේ. සීතල රත් වෙනකොට අර සාරණ මුල් වල තියෙන ඖෂධීය ගුණය වතුරට එකතු වෙලා ඒකත් මුත්‍රාශය වගඩුවේ ෆන්ක්ෂන් එක වැඩි වෙන උදව් කරනවා. හරි මෙන්න මේ වගේ ක්‍රමවේදයක් තමයි අපි සකස් කරලා තියෙන්නේ. දැන් ඔයාගේ සිද්ධියට අනුව ගත්තාම ඊළඟේෂ් ඔයා දන්නා ලුණු පොල් කට්ට අපි ලුණු දාන්නේ පොල් කට්ටකට ලුණු නැත්තම් පොල් කට්ට හරි භාජනයකට හරි දැම්මම ඉස්සර නම් ඔයාලට 29 නේ ඒකයි ලුණු පොල් කට්ට තමයි පාවිච්චි කරන්නේ. ඒ කියන්නේ ලුණු දාන්නේ අර කැට පොල් කට්ට දැම්මම මේක ලුණු බැඳිලා අර ඔක්සයිඩ් එක ලොකුවට එනවා මල වගේ එනවා. මෙන්න මේ වගේ අපේ ශරීරයේ නිෂ්පාදනය වන කැල්සියම් රැඳෙන වැඩි වුණොත් එහෙම එක අර එන ඔක්කොම කැල්සියම් ටික අර තනි පොඩි ඩොට් එකකින් පටන් ගන්න මේක. චුට්ට උදාහරණයකදී ඔයා ගන්නකෝ ඇලක්. දැන් මේ ඇලක මොන හරි ගලක් හිර වෙලා තියෙනවා නම් මෙතන අර මේකම තමයි වෙන්නේ. ඒතකොට අංක එක විදියට අපිට සිද්ධ වෙනවා ඔයාගේ ශරීරයේ මේ නිෂ්පාදනය වන කැල්සියම් එක මෙතනින් එහාට වැඩිපුර නිෂ්පාදනය නොවන විදිහට හදාගන්න. දැන් අපිට සරලව වේගයෙන් ප්‍රපාතයට යන වාහනයක් අපිට සිද්ධ වෙන මුලින් බ්‍රේක් කරලා නවත්ත ගන්න. ඊළඟ මෙතනින් එහාට කැල්සියම් නිෂ්පාදනය නවත්ත ගන්න වෙනවා. අංක 1. ඊට පස්සේ දැන් මේ අටේ ගලේ තමයි දැන් ප්‍රශ්නේ තියෙන්නේ. මිලිමීටර 8ක ගලකුත් පිරිමියෙක්ගේ මුත්‍රා මාර්ගය හරහා එන්න ලීසි නෑ. ලීසි නෑ. මිලිමීටර 4ක් නේ ලයින් එක. අන්න හරි. ඔයා නොලෙජ් එකේ ඉන්නවා මේ ගැන. ඒක ලොකු දෙයක්. හරිද? ඒක දැන් ඔයා හොස්පිටල් යන්නේ කොහෙද? තාම ස්ප්‍රේ දාලා ගියේ නෑ. කීපාරක් ගල් ගියාද ඔයාගේ? මට 3 පාර ඉස්සර අවුරුදු 2023 ගියා. ඊට පස්සේ පොට්ටි පේන් එකක් ආවා. ඊට පස්සේ මම 2025 ස්කෑන් එකක් ගත්තා. ගන්නකොට මිලිමීටර 11ක් තිබ්බා. ඊට පස්සේ මම ඔය සර්ට කතා කරා ඒවා කතා කරන්නේ අවුරුදු ඊට පස්සේ ඒරා එකන ડોක්ටර් වලින් එකනට කතා කරලා ඒ මුස්ලිම් කෙනෙක්ද? ඔව් බදුර්දීන් කියලා එකන. අපේ මේ ගෝලෙද්ද? නිෂාර් හෙල්ත් කෙයාර් නිසාම් ඩොක්ටර්ලින් මෙයා ගාව කතා කරලා එයා ගාව ගියා. කොහෙද එරාවුර? එරාවුර නේ. ඔයා මුස්ලිම්ද තමිල්ද? මුස්ලිම් මම තමිල්. අම්බනේ එයා මුස්ලිම්. ඒක ෆොටෝ එකක් තියෙනවද? ඔව් බලන්න. මොහමඩ් රවුෆි කියලා. නෑ. එයා මොකද කිව්වේ? ඒ ගාව ගිහලා බෙහෙත් බිව්වා. ඊට පස්සේ ස්කෑන් එකක් කරනකොට මිලිමීටර් 8ක් තිබුණා. අඩු වුණා. මිලිමීටර් 3ක් අඩු වුණා. ඊට පස්සේ මම බීලා බැලුවේ අඩු වුණා. අඩු වුණා මිලිමීටර් 3ක් අඩු වුණා. ඇයි යාගේ නැවතුනේ ඊට පස්සේ? නැවතුනේ කියන්නේ ඊයේ බෙහෙත් වලට අඩු වුණා කියලා මට හරියටම කියන්න බෑ. හරි 8 දැන් 11 කොහොමද 3ට අඩු වුනේ? 3 මාස 5න් පස්සේ මම ගිහලා ආයෙ ස්කෑන් එකක් නෑ මං අහන්නේ ඔය දැන් 11ක 3ට අඩු වෙන්න ඔයා හිතන්නේ කොහොමද අඩු වෙන්නේ කියලා? ආයෙ ස්කෑන් එකක් ගත්තා නේ. නෑ මං අඩු වෙන්න මොකක් හරි මොකක්ද දාපු නිකන් බොන්නේ අර එක එකව තම්බල බොනවා. ඊට පස්සේ පේන් මොකුත් නෑ. ඒ අර ගල් පල්ලේනේ තියන්නේ. අර බෙහෙතුත් වාසියක් වුණා කියලා වර හිතෙන්නේ නැද්ද? ඒක පොඩක් මට මොනවද දුන්නේ බොන්නේ? ඒ ආයුර්වේද ඔයාට මෙතනනේ ගලක් තියෙන්නේ. ඒ නිසා මෙතන බ්ලොක් කරන්නේ නේ. මොඩ පේන් දැනට පේන් මොකුත් නෑ. ඒ කිය තියනවානේ. ඔව් ඉතින් මම ඒක කිව්වා මම අඩුවා ඉස්සර ගන්නකොට 2025 පෙබ්‍රුවරි මාසේ ගන්නකොට 11 මිලිමීටර්. ආයෙ එක 60 නැවිලා කොළඹ ඒක වගේ ආසිරියේ. ඒතකොට ඔයාගේ 3 එක ආපහු දැන් 8ට වැඩි වෙලා තියෙනවා. නෑ ආයෙ ගන්නකොට ඔගස්ට් මාසේ ගන්නකොට 10 මිලිමීටර්. ඊට පස්සේ ඔගස්ට් මාසේ ගන්නකොට මිලිමීටර් 8ක්. මං අර ස්කෑන් කරන ડોක්ටර් හරියටම කියන්න බෑනේ ඉස්සර 11 මිලිමීටර් ආය 10 මිලිමීටර් දැන් මිලිමීටර් 8ක් තියෙනවා. ඊට පස්සේ මම ආය අර ගිරිඋල්ලේ ඒකට විතර බෙහෙත් කරන්න එකනක් ඉන්නවා. දැන් කීයකද වියදම් කරලා දිනවද මේ නෝටක? වියදම් කරලා දැන් ඒක තමයි
බොන්නේ ආය වෙනිදා එන්න කිව්වා. දැන් බොනවද ඉතින්? මම එයා ගාව තමයි දැන් බෙත් බොන්නේ. දැන් මේ තැඹිලි වතුර කතන්දරයක් තියෙනව නේද? තැඹිලි හයි පොටෑසියම්. හරිද? තැඹිලි දිගටම බිව්වොත් එහෙම ඔයා දන්නවද පොටෑසියම් බලපානවා ලේවල thickness එක වැඩි වෙලා heart වලට එන්නේ. ඒක නිසා දිගින් දිගටම තැඹිලි ඕනම දෙයක් ඕනවට ඕනේ නැහැනේ. අනිත් එක තමයි ඔයා western medicine වලට ගියා නම් මට western medicine allergic තියෙනවා. මොනවද? තියෙනවා මට. හරි. නෑ මං කියන්න හැදුවේ මට පෙන්වන්නේ ඒක. මම ඉතින් ඔක්කොම බලන්න. වෙස්ටර්න් මෙඩිසින් කරන ડોක්ටර්ස්ලා කියනවා කසාය බීලා පැත්ත පලාදවත් එන්න එපා කියලා. මේක ඊළඟේස් අපි යම් කිසි දුරකට පිළිගන්නවා. හේතුව මං කියන්නේ මොකද කියලා. මේ කසාය හදන සමහර බෙහෙත් වර්ග ගන්න සිංහල බෙහෙත් බඩු කඩවලින්නේ. මේ සිංහල බෙහෙත් බඩු කඩවල තියෙන බෙහෙත් ඇවිල්ලා තියෙන ඉන්දියාවෙන් පාකිස්තානෙන් ආන්සර් කරන්න. නෑ ආන්සර් කරන්න ඕනේ. ආන්සර් කරන්න. Hello. இன்னைக்கு என்ன கிழமை? நான் நூலி வழக்கு வந்து இப்போ தான் முடிச்சுட்டு வந்தேன். ஓகே. මේ ඔය බෙහෙත් හදලා තියෙන්නේ ඇවිල්ලා තියෙන්නේ ළඟේ ඔයයි මම ඉපදෙන්නත් කලින් ඉන්දියාවෙන් පාකිස්තානෙන් ආව පරණ වෙච්ච බෙහෙත් වෙන්න පුළුවන් තියෙන්නේ සමහර විට. ඒතර මෙන්න මේ බෙහෙත් වර්ග දාලා වතුර කෝප්ප 8කුත් දාලා එකකට හින්දනකොට මේවා තියෙන තාර බැරලෝ රසායනික ද්‍රව්‍ය වගේ දේවල් අර තනි කෝප්පෙට එකතු වෙන්න පුළුවන්. හරිද? එතකොට වකුගඩුවේ කාර්යභාරය වෙන්නේ ඇබ්සෝබින් and ෆිල්ටරින්. උරා ගන්න එකයි ෆිල්ටර් කරන එකයි. එයා උරා ගන්නේ අපි කන මම මේ සරලව ඔයාට කියන්නේ. අපි කන කෑම, අපි බොන බීම, අපි බොන බෙහෙත්. මෙන්න මේ කසායවල අර තාර බැරලෝ රසායනික ද්‍රව්‍ය වගේ දේවල් තිබුණොත් ඒවත් අපේ ලේවල්ට එකතු වෙලා ක්‍රියේටින් වැඩි වෙන්න පුළුවන්. හරිද? ක්‍රියේටින් එක නේද දන්නවදනේ? ඒතර මේ ක්‍රියේටින් කියන එක මොකක්ද දන්නේ සාමාන්‍යයෙන්? ක්‍රියේටින් දන්නවා EGFR දන්නවා. මොකද්ද ක්‍රියේටින් කියන්නේ? මේ ගන්න කලුත් වතුර නම්බර්. කියන්නේ නිකන් දෙන්නේ තේරෙන විදිහට කියන්නකෝ. ෆොටෝ උඩ තමයි සිංගල. දන්න සිංහලෙන් කියන්නේ. බ්ලඩ් වලින් ක්‍රියේටින් වැඩි වුණොත් අර කිඩ්නි වලට නෑ මම කියන්නම් ඒක මෙහෙම වට තේරෙනවා. වට සිංහල හොඳට තේරෙනවන්නේ. අපේ මේක විද්‍යාත්මකව මේක කියලා තියෙන්නේ අපේ ශරීරයේ මාංශ පේශි අතර ඇතිවන ක්‍රියාවලිය වල තුලින් නිෂ්පාදනය වන අපද්‍රව්‍ය වලට තමයි ක්‍රියේටින් කියලා කියන්නේ කියලා. හරිද? මේක අපේ ආච්චිලා සීලා කිව්වේ කොහොමද දන්නවද? මේ ළමයාගේ ඇඟේ ලේ නරක් කළා කියලා. ලේ නරක් කළා කියලා කියන්නේ හොඳ උදාහරණයක් කියන්නම් මම. ඔයා හොරි කියන දේ අහලා තියෙනවද? හොරි කියන්නේ පොඩි කාලේ හැදෙන ওই වැලිත් එක්කම දඟලනකොට පොඩි උන්ගේ මුළු ඇඟ පුරාම තුවාල. නමුත් දැන් මේකට ඉන්ජෙක්ෂන් විදිනවා. ඒතකොට පොඩි කාලේ දැන් හොරි හැදෙන්නේ නැහැ. ඒකත් ඔය ඇහිල්ලා දැන් ඔය අපි ගහන්නේ ඉන්ජෙක්ෂන් පොඩි කාලේ ළමයින්ට අවුරුදු 5න් 2කින් ඒ වගේ. ඒක දැන් නැවතිලා තියෙන්නේ. ඒක දැන් ගහන්නේ නැහැ. ඒ කියන්නේ අපේ ප්‍රතික්‍රියාක ශක්තිය වර්ධනය කරලා තියෙන්නේ. පොඩි කාලේ හොරි හැදුනා මුළු ඇඟම තුවාල කුණු වෙනවා. මට අවුරුදු 6 7 කාලෙදී හොරි හැදිලා තියෙනවා. අපේ ආච්චි ඉස්කෝලේ ගිහිල්ලත් නැහැ. හැබැයි අපේ ආච්චි දැනගෙන හිටියා පින්න කොළයි, කොහොඹ කොළයි, කහයි තම්බල ඇඟ සේදුවාම හොරි සනීප වෙනවා කියලා. බැරි වෙලාවක් අත ළඟේ ඒ කාලෙත් මේ ක්‍රියේටින් තිබුණා නම් මේගොල්ලෝ මගේ වග්ගඩු පද්ද කරන්නේ අවුරුදු 6 7 කාලේ. ඔයාලට මං කියන්නේ තේරෙනවද? එතකොට මෙන්න මේ ලේන රක් වෙනවා කියන එකට තමයි ක්‍රියේටින් වැඩි වෙනවා කියලා කියන්නේ සරලව කිව්වොත් එහෙම. දැන් තුවාල හැමෙම අපිට ලේන රක් කරන්නේ 1.3න් වැඩි වුණොත් මෙහෙමයි. ඒක රෙෆරන්ස් එකක්. ඒ කියන්නේ බටහිර වෛද්‍ය ප්‍රතිකාර තුලින් මේගොල්ලෝ රෙෆරන්ස් එකක් අරන් තියෙනවා වයස එක්ක. ස්ත්‍රී පුරුෂ භාවයත් එක්ක ඒ වයසේ ඉන්න කෙනාගේ 0.3 to 1.7 0.2 to 1.6 කියලා ගෑනු පිරිමි අණුව සහ වයසත් එක්ක. හරිද? ඒක ඔයාගේ වයසට එකක් මගේ වයසට එකක්. මොකද ඔයාට වඩා දෙගුණයක් මම වැඩිමල්නේ. ඒක මට තියෙන ක්‍රියේටින් එක නෙමෙයි ඔයාගේ තියෙන්න ඕනේ. ඒක වෙනස් වෙනවා. එතකොට මම මේක හරියට තේරුම් කරලා දෙන්නම් ඔයාලට. හරිද? අපි හිතමු මේ රෙෆරන්ස් එක මේක ඔයාලට කියලා දීලා නෑ මෙයා කවුරක්. අපි හිතමු ඔයාගේ තියෙන්න ඕනේ 0.2 මම උදාහරණයක් කියන්නේ 1.3 කියලා ඉවරලා. එතකොට දැන් ඔන්න ඔයාගේ එනවා ක්‍රියේටින් එක 1.8 වලට. හරිද? මෙන්න මේ ක්‍රියේටින් එකයි ඔයාගේ ස්ත්‍රී පුරුෂ භාවය මේල් ෆීමේල් කියන එකයි ඔයාගේ වයස අවුරුදු 29 කියන එකත් එක මේගොල්ලෝ ගාණක් හදනවා EGFR කියලා. මේ ක්‍රියේටින් කියන එක ප්‍රොෆෙසර් දැන් මගේ සර් මීටත් වඩා වැඩිපුර දැන් කියනවා මේ ළඟදී කිව්ව මට මේක මෙතනටත් වඩා වෙනස් කතන්දරයක් තියෙනවා. කොහොමද දන්නවද? දැන් අපි කනවා කෑම බීම. මේ මම දැන් කියනවා තේරෙනව නේද ඔයාලට? හරි. මේ කෑම බීම කනකොට මේවැය තියෙන විටමින්ස්.
හරිද? එහෙම නැත්නම් සමහරක් අපි ඉන්ස්ටන්ට් ෆුඩ් ගන්නතොත් එහෙම ඒවා ක්‍රියේටින් මේ විටමින්ස් නෙමෙයි ඒවා තියෙන්නේ සින්තටික් ඔක්කොම. උදාහරණයක් නූඩ්ල්ස් ගත්තත් එහෙමයි. එතකොට කැකුළු හාල් ගත්තත් එහෙමයි. එතකොට මේ දැන් මේ ගෝවා වලට මෙතන මේ තියෙන මේ පොඩි බෙහෙත් ප්‍රමාණයක්ද ගහන්න කියලා මට වඩා ඔයා හොඳට දන්නවා මේ. ඔයා කියන්නේ ස්ට්‍රෝබෙරි කඩලා ඉවරලා තමයිලු බෙහෙත් එක්ක ගහන්නේ. අරක මොකුත් වෙන්නේ නැති වෙන්නේ. මගේ මේ මෙහි ඉන්න මේ පේෂන්ට් කෙනෙක් කිව්වේ නුවරලියේ ඉතින් ඇත්ත වෙන්නේ නැති ගෝවා වලටත් ඒ වගේ මෙයා. කොහොමද එහෙමද මිරිස් ගන්නවා ගලවලා තමයි මේ ගහනවා මේක. ඉතින් බලන්න. එතකොට මේ කිමිකල්ස් ඔක්කොම ඇබ්සෝබ් කරන්නේ ඊළඟේ අපේ කිඩ්නි එක. එතකොට මේ ආන්සර් කරන්න. අර බිස්නස් එකක් තියෙනවා. ஹலோ தம்பி கொஞ்சம் பிஸியாக இருக்கேன். சொல்லுங்க தம்பி. ரைட் ஓகே. එතකොට මෙන්න මේ අපි කන කෑම බීම විතරක් ගමුකෝ. මේ අපි හිතමුකෝ විටමින් A, විටමින් C, විටමින් E මොනවා හරි තියෙනවා කියලා විටමින්ස් වර්ග විතරක් අර ක්‍රියේටින් නැතුව මෙන්න මේ විටමින්ස් වලින් ශරීරයට ඇබ්සෝබ් කරන ප්‍රමාණයක් තියෙනවා. ඉතුරු ප්‍රමාණය මොකද කරන්නේ? අපේ ශරීරයෙන් බැහැර කරනවා. බැහැර කරන්නේ කොහොමද? අපේ බහිස්ත්‍රාවීය ද්‍රව්‍යත් එක්ක. මොනවද? මුත්‍රා, මල පහ, දාඩිය, හුස්ම කෙල. වකුගඩු ප්‍රශ්නයක් ආවට පස්සේ මෙන්න මේ අපද්‍රව්‍ය මේ අනවශ්‍ය විටමින් ප්‍රමාණය මම සරලව කියන්නේ බැහැර වෙන්නේ නැහැ. රැඳෙනවා. රැඳුනට මොකද පස්සේ වෙන්නේ? මොකද? ක්‍රියේටින් ඉහළ යනවා. හරි? මෙන්න මේ ක්‍රියේටින් ඉහළ ගියාට පස්සේ දැන් මම ඔයාගේ මේ 1.8 තියෙන්න පුළුවන් කියලා. මේකයි එක කැල්කියුලේෂන් එකක් හදනවා EGFR කියලා. මේක තේරුම දන්නවද මොකද්ද කියලා? කිඩ්නි ෆන්ක්ෂන්. ඔව් estimate මේ E කියන්නේ estimated glucometer filtering rate කියලා. මේක අපි හිතමුකෝ ඔයාගේ තියෙන්නේ මම උදාහරණයක් කියන අපි හිතමුකෝ 20යි කියලා. හරිද? මේක 20 වුණාම බටහිර වෛද්‍යවරු කියන්නේ මොකක්ද දන්නවද? ඩයලිසිස්. නෑ. ඒක 16 පල්ලයට ආම. ඔයාගේ වක්ගඩුව දැන් තියෙන්නේ 100යි. නැත්නම් වැඩ කරන්නේ 100යි. ඔන්න ඔහොම තමයි කියන්නේ. නමුත් සාමාන්‍ය ජනතාවට යන්නේ කොහොමද දන්නවද? මගේ වක්ගඩුව 100යි. දැන් 80ක් දිය වෙලා නැති වෙලා ෂේ වෙලා තියෙන. දැන් තියෙන 20යි වගේ හැඟීමක් තමයි මනසට යන්නේ මෙයා. එහෙම නෑ මෙයා මේ ඔයාගේ වකුගඩු දෙක සුපිරිම තැනක තියෙන්නේ. කිසිම හානියක් නෑ. සරලව කිව්වොත් ඔයාගේ දැන් මේකේ දැන් ඔයාලා මේ කතාව හොඳටම වැදගත් වෙන්නේ අද නෙමෙයි වාට ඉම්පෝර්ට් වෙන්නේ මේක. අවුරුදු 50 වගේ වෙනකොට තව අවුරුදු 20 ගානකට පස්සේ වාට වැදගත් වෙන්නේ. කවදාද දවසක ඔයාට කියනවා ඔයා වක්ගොල්ල ටික කියලා. කියනවම තමයි. ආයි දෙකක් නෑ. ඒක හොදන්න දෙයක් නෑ මෙයා. එන්නේ එදාට මෙයා ඔයාට මුලින්ම ඩයලිසිස් ඊට පස්සේ ෆයිනල් කතා කරන්නේ ට්‍රාන්ස්ප්ලාන්ට් එකට. ඔයාගේ අයියා හරි පවුල කෙනෙක් හරි වක්ගොඩුවක් දුන්නොත් දෙයි ඊළඟේ ආදරයට දයාවට සෙනෙහවන්තකමට. පිට කෙනෙක් ලව් එකට. පිට කෙනෙක් වක්ගොඩුවක් දුන්නොත් දෙන්නේ දුප්පත්කමට නැතිබරකමට සල්ලි වලට. වක්ගොඩු බද්ද ගන්නවා කියන්නේම මේ ලෝකේ රෝගීන් දෙදෙනෙක් බිවන අවාසනාවන්ත තත්ත්වයක්. මොකද ඔයා වක්ගොඩු බද්ද කරාට පස්සේ ඔයා බොන බෙහෙත් ටික ඩබල් කරනවා ඒගොල්ලෝ. හරිද? තව කෙනෙක් අමාරුවේ දාලා මේ මිනිස්සයව ලෙඩෙක් කළා. අපේ ලෙඩ සනීප කරගන්න තු මේ එකතු කරන පාපකාරම ඔයා හින්දු වුණත් කමන්නේ මොන ආගමක වුණත් බුදුහාමුදුරුවෝ හරි කියලා තියෙන්නේ ඊළඟ ආත්මයට පව් සිද්ධ කරගන්න එපා කියලා. ඒක නිසා මම ඔයාට යෝජනා කරන්නේ මේ කතාව වැදගත් වෙන ඊළඟේෂ මම පැහැදිලිවම කියන්නේ තව අවුරුදු 20කින් 30කින් පස්සේ තමයි අඩි ඉම්පෝර්ටන්ට් වෙන්නේ මේක. දැනට තියෙන වෙන ප්‍රශ්නයක් ඔයාට. එතකොට ඩයලිසිස් කරන්න පටන් ගත්තොත් එහෙම වක්ගඩු කල්පනා කරනවා දැන් ඉතින් මම මොකටද වැඩ කරන්නේ මගේ වැඩේ මැෂින් එකක් කරනවා කියලා සම්පූර්ණ කර්මන්නේ වෙනවා. මේකේ අවසාන ප්‍රතිඵලය තමයි ට්‍රාන්ස්ප්ලාන්ට් එකට ප්‍රොපෝස් කරන එක. ඒක නිසා මෙන්න මේ වකුගඩු දෙක තමයි ඔයාගේ ජීවිතයේ ඔයාට හම්බ වෙච්ච වැදගත්ම ආරක්ෂාකාරීම අවයව දෙක. කොච්චර ආරක්ෂාද කිව්වොත් එහෙම අපි ඉස්සරහින් මෙන්න පංචයක් ගැහුවත් එයා ඩැමේජ් වෙන්නේ නැහැ මෙයා. පිටිපස්සේ මහිලා ඉන්න ඕනේ. එච්චර සේෆ් තැනක තියෙන වකුගඩුව තමයි ගලවලා අරන් එක්කෙනකින් තව කෙනෙකුට දාලා ලෙඩ දෙන්නෙක් හදන්නේ මෙයා. හරිද? ඒක නිසා වකුගඩු බද්ධ කරන්න තියා හිතන්නවත් එපා අනාගතයේදීවත්. මම දන්නවා ඔයාගේ මනස මේව වැඩ කරනවා මෙයා. හරිද? මම නොදන්නව නෙමෙයි. හරිද? ඒක තමයි මොකද අපේ තියෙනවා දැන් ප්‍රශ්නේ තමන්ගේ නොවන තාක්කල් පිළිතුර දාර්ශනිකයි. මට ඕන තරම් දේවල් කියන්න පුළුවන්. නමුත් ඔයාගේ තමයි මේ හිතේ වෙන ප්‍රශ්න තියෙන්නේ මෙයා. අර බෝලයක් ගේ යට තියන්න පුළුවන් ඊළඟේ අත ගන්නකම් විතරයි. අපේ උඩුසිත සහ යටිසිත කියලා දෙකක් තියෙනවා. ඩෙප්ත් එකේ වැඩ කරන්නේ දැන්. ඔයා ගෑල්ලමයත් එක්කත් මේක ගැන කතා කරලා තියෙනවද? ඔව්. එයා මොනවද කරන්නේ? ජොබ් එකක් කරනවද? මොනවද කරන්නේ? ටීචින්. හොඳයි. ටැමිල්ද කරන්නේ? ටැමිල් මීඩියම්. ඉංග්‍රීසි මීඩියම්. ඉංග්‍රීසි මීඩියම්. උගන්වන්නේ ඉංග්‍රීසි මීඩියම්. ගුඩ්. එයාට නොලෙජ් එකක් තියෙන කෙනෙක්නේ. හරිද? ඒක නිසා මම මේ වීඩියෝ එක එයාටත් අහන්න දෙන්න මෙයා. හේතුව මොකද දන්නවද? දැන් ඔයගොල්ලෝ කසාද බඳිනවා කිව්වනේ. අපි හිතමු ඔයා කසාද බඳලා ඔයා හදනවා දරුවෙක්. හරිද? මේ දරුවා
උණ කැස්ස එම්බිරිස්සාව ඔලුව කැක්කුම වගේ දේවල් සාමාන්‍ය ජීවිතේ හැදෙනවා. ඊට අමතරව අපි තුන් ගෑල් ළමයෙක් කියලා ගෑල් ළමයෙක් ලොකු ළමයෙක් වෙලා මෙන්සස් එහෙම හැදෙන්න පටන් ගන්නවා. මෙන්න මේ මෙන්සස් හැදෙන දවස් වලට විශේෂයෙන් අවුරුදු 45 වෙනනාම කාන්තාවන්ගේ මෙන්සස් නැවතුනහම ක්‍රීටින් වැඩි වෙනවා. අවුරුදු 55 වෙනනාම පිරිමින්ගෙත් ක්‍රීටින් වැඩි වෙනවා. හැබැයි අරක්කු බීලා තියෙනවා නම් සිගරට් බීලා තියෙනවා නම් වෙනත් රෝග වලට රසායනික බෙහෙත් බීලා තියෙනවා නම් ක්‍රීටින් ඊට වලින් වැඩි වෙන්න පුළුවන්. අර දරුවෙක්ට උණ ගැස්ස එහෙම ඉස්සාව ඔලුව එක්කම හැදිච්ච වෙලාවක හරි මෙන්සස් හැදිච්ච දවසක හරි ડોක්ටර් කෙනෙක් ගාවට බෙහෙත් ගන්න ගියාම ડોක්ටර් කියනවා දවා තාත්තනේ මේ ડોක්ටර් මේ අපේ තාත්තටත් තියෙනවා වග්ගඩ අමාරුවක්. ඇත්තද? කොහොමද අපි වාගේ ක්‍රීටින් එක චෙක් කරලා බලමු කියලා අර ළමයාගේ චෙක් කරලා බලනවා. අර අවස්ථාවේ කොහොමද ක්‍රීටින් වැඩි මෙයා? මේ ක්‍රීටින් වැඩි වෙන නිසා මොකද්ද කරන්නේ? තාත්තගේ ඥාන වලින් ළමයාටත් ඇහිලා කියලා අර ළමයාට අංගඩු ගන්නවා මෙයා වග්ගඩු ටික කියලා. මේක වැඩිම තියෙන්නේ මෙහෙ නෙමෙයි. ඇත්තටම මේ අනුරාධපුර පොළොන්නරු පළාත්වල. මොකද අනුරාධපුර පොළොන්නරු පළාත්වල වතුරත් එක්ක රසායනික ද්‍රව්‍ය මිශ්‍ර අර රස බෙහෙත් ගන්න නිසා මේකෙන් ඉන්නව ගොඩක් වග්ගඩු රෝගීන්. මොකද කරන්නේ? රෝගියාගේ ආශ්‍රිතයා කියලා සමස්ත පවුල් වල ඔක්කොම මෙයා ක්‍රීටින් චෙක් කරනවා. වග්ගඩු චෙක් කරනවා. ඉතින් විශේෂයෙන් සායන පවත්වලා චෙක් කරනවා මෙයා. මේ අවස්ථාවේ ක්‍රීටින් වැඩි වුණාම මුළු පවුලම වග්ගඩු රෝගී. මේක හරි අවාසනාවන්ත තත්ත්වයක්. ඒක නිසා මම ඔයාලට කියන්නේ මේ දැනුම අවබෝධය ලබා ගැනීම තුලින් තමයි ඔයා ඉස්සරහට ඔයා දැන් ජීවිතේ සෙකන්ඩ් ලයිෆ් එක පටන් ගන්න ඊට පස්සේ. ඒතකොට මෙතනින් එහාට තමයි ජීවිතේ ප්‍රශ්න ටික ඔක්කොම එන්නේ මේ. මොකද අපි ආදරය කරන කාලේ තියෙන සමේ සතුට ඔක්කොම නෑමියා කසාද බැඳලා පස්සේ අපිට ප්‍රශ්න එනවා, ගෙවල් හදන්න තියෙනවා, ගොඩක් වැඩ තියෙනවා මෙයා. හරි එතකොට අර අමුසැමි තරහමරා මෙයා ඔක්කොම ඇති වෙන්නේ මෙයා ආර්ථික ප්‍රශ්න ආවට පස්සේ. මම ඔයාලට කියන්නේ ඊළඟේස් වෙන කතාවක්. අපේ කායික ශක්තිය, මානසික ශක්තිය, ආර්ථික ශක්තිය තුනම ඇතුළත ජීවත් වෙන්න ඕනේ. මොකද දන්නවද? එකක් තමයි සල්ලි තියෙනවා නම් ගොළුත් කතා කරනවා. හරිද? කායික ශක්තිය කොච්චර තිබුණත් වැඩක් නැහැ මානසික ශක්තිය නැත්තම්. හරිද? මම හිතනවා මම සිංහලෙන් කිව්වට තේරෙනවද? ඒක නිසා ඔයාගේ බිරිඳ විවිධයන් ඉස්සරහට ඉන්න ඔය දෙන්න මේ දැනුම ලබා ගැනීම තුලින් හතර වටේටම Facebook එකේ තියෙන ඇඩ් බලලා සල්ලි එක එක්කනට බෙද බෙද යන එක නවත්තලා දාන්න කරුණා කළා. ඔයා ඔය සල්ලි ටික මොකද ඔයා අසනීප වෙලා ඉන්න තරමට මොකක්ද කාටද දනද වාසිය? අපිට. අපේ සාක්කුවට හොඳයි මේ අවසනීප කරන්නේ. ඔයා මේ අදින් එහාට කාටවත් සත පහක්වත් දෙන්න එපා. මම අද යම් කිසි මුදලක් ගන්නවා යංගේස් මොකද මම ජීවත් වෙන්න ඕනේද මම මේ දැනුම අරගෙන තියෙන්නේ පට්ට කට්ටක් කරලා. මේ ලංකාවේ ඉගෙන ගන්න නෙමෙයි මම මේ අරන් තියෙන්නේ පිටරට ගිහිල්ලා මගේ සල්ලි වලින් වියදම් කරලා. හරිද? දැන් බහුවේ කාලේ මම PhD එක කරා ඒකත් පිටරට ගිහිල්ලා කරලා ආවිල්ලා තියෙන්නේ. ඒක නිසා ඒක මගේ සල්ලි වලින් මම ගත්තුවා. මේ රටේ කාටවත් නිදහස් අධ්‍යාපනය මම ඉගෙනගෙන කියලා මොකුත් කියන්න බෑ මෙයා. ඒ ලෙවල් දක්වා ඉගෙනගෙන දෙනවා. ඉතින් යාර මම උසස් අධ්‍යාපනය කරලා දින පිටරට මම හම්බ කරලා. ඒක නිසා ඒකට මට යම් කිසි මුදලක් අය කරන්න සාධාරණ අයිතියක් තියෙනවා. මොකද මම මීරාන් දාල්ලන්න යන්න නෙවෙයිනේ. හරි ඒක නිසා මම මැරෙනකම් මම දන්නේ මරණය නවත්තන්න අපි කාටවත් බෑ ඊළඟට. ඔයා උතනින් දැද්දි මම මෙතන මේ කෑල්ල විතරක් කඩා වැටලා මැරෙන්න පුළුවන්. හරිද? මයිකල් ජැක්සන් ප්ලෑන් කරේ අවුරුදු 150ක් ඉන්නේ. අවුරුදු 50න් මැරුණා ඊළඟේ. දොස්තරලා නෙයිල්ට දාය වෙනකොට. ඇඳ වටේ දොස්තරලා 12 දෙනෙක් හිටියා. සල්ලි නැතුවද කියන්නේ? ඒ නිසා මරණය හැර අනිත් සියලු දේ අපිට වෙනස් කරන්න පුළුවන්. හැබැයි මේක ලබා ගන්න වෙන්නෙම දැනුම අවබෝධය ලබා ගැනීම තුලින් තමයි. නැත්තම් මොකද දන්නවද වෙන්නේ? වෛද්‍යවරයා කියන කෙනාට කිසිම වැරද්දක් වෙන්න බෑ කියලා තමයි අපේ ට්‍රස්ට් එක තියෙන්නේ මනසේ. මෙන්න මේ වෛද්‍යවරයාව දේවත්වයෙන් සැලකීම ඒගොල්ලෝ පාවිච්චි කරනවා මෙයා අපේ සල්ලි ටිකට විදින්න. ඍජුව හෝ වක්‍රව මේ ප්‍රතිලාභ හම්බ වෙනවා. ඒ කියන්නේ මම දැන් ගිය 12 වෙනිදා අපේ මේ ඔය සෙකන්ඩ් බුක් එක ලොන්ච් එකට ගියා. යනකොට මම මැලේසියන් එයාර්ලයින්ස් ගියේ පළවෙනි වතාවට ගියාම ට්‍රාන්සිට් එකකට ගියා කේල් වලින් බාලි යන්න මේ ડોක්ටර්ස්ලා 22ක් වෙස්ටර්න් මෙඩිසින්. ඔයා දන්නවනේ බාලි යන්නේ මොකටද කියලා මොකෝ මේ භාවනා කරන්නේ නෙමෙයිනේ. ගෑනු වැඩිපුරම නිදා ගන්න තියෙන බාලි වල. මේ 22ටම ස්පොන්සර් කරේ ෆාමසිටිකල් කම්පැනියක්. ඔයා හිතන්නේ 22ක් යවන්න පොඩි සල්ලියක් වියදම් කරනවද කිරිවල? ඒ කියන්නේ ලෝකයේ සෞඛ්‍යයට අදාළ භාණ්ඩ හා සේවා නිෂ්පාදනය කරන්නේ වෙලෙන්දු. විශේෂයෙන් මේ භාණ්ඩ විකිණීම සඳහා අප්‍රූවල් එක දෙන්නේ WHO එකට. ඊට පස්සේ මේ විකිණීම සඳහා භාවිතා කරන්නේ ලෝකයේ රටවල් 195 ඉන්න බටහිර වෛද්‍යවරු. ඍජුව හෝ වක්‍රව මේවට මේවා ප්‍රතිලාභ හම්බ වෙනවා. සමහරට කමිෂන් එකක් වෙන්න පුළුවන්, සමහරට හැම්පර් එකක් වෙන්න පුළුවන්, සමහරට ටුවර් එකක් වෙන්න පුළුවන්, සමහරට බුදිය ගන්න ගෑණියෙක් වෙන්නත් පුළුවන්. මම දැන් මේ කිව්වේ. මොකද මගේ ළඟ එවිඩන්ස් තියෙනවා නැත්නම් මම මේ කියන්නේ නැහැ. ඒක නිසා ඔයා හම්බ කරන මහන්සියෙන් සල්ලි හතර වටේ දොස්තරලාට දෙන්න එපා මෙයා. මම කියවනේ මෙතනින් එහාට අපි තාක්ෂණයේ දියුණු ඊළඟේ අපිට සාකච්ඡා කරන්න පුළුවන්. හරිද? ඔයා මට කතා කරන්න ඕන lag මම ෆෝන් එක just answer නකරොත් මම පස්සේ ගොඩක් ටර මම හිතන්නේ මම අත් එක්ක 4-5 පාරක් කතා කරලා තියෙනවා. මගේ මතක නිවැරදිද? මට හොඳට මතකයි. මොකද නම්බරේ සේව් වෙලා තියෙනවා. බලනවා හැමදාම ඔය Facebook එක බලන
ඊයේ මම නිකන් බලනකොට තමයි ටෙස්ට් දෙවනිද නුවරලිය ඒකත් මම කියන්නම්කෝ. ටක්කරවට මම කියන්නම් මොකක්ද උනේ කියලා. මම ඉන්දියන් කට්ටියකට ට්‍රීට්මන්ට් එකක් කරා මෙයා. හරිද? ට්‍රීට්මන්ට් එක කළා ඒගොල්ලන්ට සාර්ථක වුණා. ඊට පස්සේ ඒගොල්ලෝ කිව්වා අපිට ලංකාවේ ටුවර් එකක් එන්න ඕනේ කියලා. හරිද? ඊට පස්සේ දැන් මම ටුවර් කරන්න ඕව මන් දන්නේ නැහනේ. මේ මගේ යාළුවා ලංකාවේ ඉන්න හොඳම ටුවර් ගයිඩ් කෙනෙක්. එයා කම්පැනි එකක් සෙට් කරලා ටුවර් එක ලෑස්ති කරලා දැන් මේ අද නුවරඑළිය හෙට 30 දවස් 3ක් මිරිස්සද කොහෙද මම හිතන්නේ. ඉතින් මම කල්පනා කළා දැන් ඔය ඈත ඉඳලා එන්න බැරි කට්ටියට මේ මාව හම්බෙන්න මොකද මං ගැන අහලා තියෙන කට්ටිය ගොඩක් ඉන්නවා. දුර නිසා එන්නේ නැහැ ගොඩක් අය. හරි ඒක නිසා මම බැලුවා ඉතින් පුළුවන් කෙනෙකුට හරි හම්බෙන්න පුළුවන් කියලා තමයි මම ඇඩ් එක දැම්මේ ඇත්තටම. ඉතින් ඔයාට ලකි එක අතකින් බලනකොට. right. දැන් අපේ කතාව තියෙන්නේ මෙන්න මේ 8MMT කියන කතන්දරේ. මේකෙන් දැන් ඔයාව මයින් ආවේ. අංක 1 මම කියන්නේ මුලින්ම කරන්න ඕනේ මේ 8mm කියන එක මෙතනින්ම හෝල්ඩ් කරගන්න. මෙතනින් එහාට මේක වැඩි වෙන්නේ නැති වෙන්න. වැඩි වෙන්නේ නැති වෙන්න හෝල්ඩ් කරන්න නම් ඔයාගේ මොකද දන්නවද? දැන් ඔතන ගල් බැඳෙනකොට මගේ ප්‍රශ්නේ මම කියන්නම්කෝ. ගල් බැඳෙනකොට හෝමෝන නෙමෙයි හැම දෙයකටම මුල් වෙන්නේ. මේ ගල් බැඳෙන්න ඕන කියලා අර ඇහිල්ල ඉවරලා දිගටම මේක බැඳෙනවා. ඉතින් ඒක නිසා නිෂ්පාදනය වෙන කැල්සියම් ප්‍රමාණය ශරීරයේ ඔය හයි කැල්සියම් මේ තියෙන්නේ මෙයා. හරිද? හයි කැල්සියම් එක කරවල එහෙමත් කනවද? නෑ සර් ඉස්සර අපෝ ගල්නවා අර වෙලි වගේම තමයි. කුඩු ගන්න. නෑ ඔයාගේ වැලි වගේ සීන් එක නිසා තමයි මේ chance එක ඇවිල්ලා තියෙන්නේ. මොකද දන්නවද? ඔයාගේ කැඩලා යනවා ගල් මේවල. ඒක නිසා තමයි ඔයාගේ දැන් ගල් රැඳෙනවා. ආපෝ ටිකක් කැඩලා යනවා. ආපෝ එකතු වෙනවා. ඒක නිසා තමයි ඔයාගේ දැන් මේක ලොකු වෙනවා සමහරක් ගල් පොඩි වෙනවා සමහරක්. ඔව් ඒක තමයි මට තේරුණා. ඒ කියන්නේ ඔයාගේ තියෙන්නේ වෙලි තමයි. වැලි වගේ. ඒ කියන්නේ ගල් තියෙන වර්ග කීපයක්. සමහරක් ඒවා තියෙනවා මෙයා කුඩු කරන්න බැරි තරම්. අයි ඒවා. සමහරක් ඒවා තියෙනවා වැලි වගේ. ඔයාගේ එක ලේසි මේ ප්ලස් කරලා යවන්න. පොඩ්ඩක් බය වෙන්න එපා. ඒතකොට මම කසාය දෙන්නේ නැහැ. ඒක මම කියන්න එපා. මොකද කසාය දෙනවා නම් එහෙම මම්ම කියලා කසාය හොඳ නැහැ කියලා. මම කරන්නේත් අනිත් වෛද්‍ය ආර්ගොල්ලෝ කරන වැරද්දම තමයි. හැබැයි ඊළඟේ කසාය කියන දේ පෙන්න. කොට නැහැ. පස්සේ බලමු. හරි. කසාය කියන දේ අපි 100% බැහැර කරන්නේ නැහැ. මොකද හේතුව මේ කසාය කියන concept එක ඉතා හොඳයි. ඒ කියන්නේ මම කියන්නේ ඊළඟේ තාක්ෂණය හරි දියුණුයි. ලෝක විශ්ව ගම්මානයක් කියලා කතා වෙන්නේ. එතකොට මේ කියන තැන මේ කතාව අපේ සීයා හීනෙන් බය වෙලා කිව්වා කියලාවත්. පැණිවිදා පැණි ඇදුවා වගේවත් මුට්ටි ගංගේ දාලවත් කරන්න බෑ මෙයා. හරිද? එහා කරගෙන සල්ලි දැම්මා මෙහා කරගෙන සල්ලි එනවා. එච්චර තාක්ෂණයේ දියුණුයි. අපි දැන් අලුත්ම සොයා ගැනීම තමයි අපි ඔය Immortal City කියන පොතේ සර් ලිව්වා. 2050 වෙනකොට අපි හනිමුන් යන්න මෙයා හෝටල් නෙමෙයි හොයන්නේ. උඩ ඒ කියන්නේ අන්තර්ජාලයේ අභ්‍යවකාශයේ තමයි හනිමුන් යන තැන් හොයන්නේ කොල්ලෝ ගෙල්ලෝ. ඒ කියන්නේ එච්චර දියුණු වෙනවා මෙයා. දැන් ඔයා හිතන්න මට Uber එකක් පික් මියක් ඕන නම් මම ටච් කරනකොට විනාඩි ගානේ මෙතනට එනවා. ඉස්සරහට එනවා කියන්නේ එහෙම නෙමෙයි මෙයා. අයි කන්ටැක්ට්ස් වලින් මගේ මේ එක දුන්නට පස්සේ ෆාස්ටර් දැන් ඇම්බුලන්ස්. ඒ කියන්නේ එච්චර ඉක්මනට මේවා එනවා. ඒ එච්චර තාක්ෂණයක් දියුණු කාලෙක මගේ කතාව විද්‍යාත්මක තාක්ෂණානුකූල නොවෙන්න බෑ. ඒ වගේම මම මොනවා කිව්වත් ඔයා තමයි මේක ඇප්ලයි කරගන්නේ. අන්න ඒක නිසා මේක විද්‍යාත්මකද තාක්ෂණානුකූල මම මගේ ප්‍රතිකාර ක්‍රමය නෙමෙයි වාට මේ කියන්නේ. ඒක නිසා ඔයා ඒක හරියටම අවබෝධ කරගෙන ඉවරලා ප්‍රශ්නයක් තියෙනවා නම් මගෙන් ඍජුවම ප්‍රශ්න කරන්න. ඒ ප්‍රශ්නේ විසඳගෙන තමයි ඔයා මේක ප්‍රතිකාරය කරගෙන යන්න ඕනේ. හරිද? සාමාන්‍යයෙන් දෛනික දිනචර්යාව කොහොමද ගෙවෙන්නේ වාගේ? ඇයි කවුද ගෙදර ඉන්නේ? මම ඉන්නවා අම්මා තාත්තා. අම්මයි තාත්තා වයස කීයද? අම්මා. ඒගොල්ලන්ට වයස කීයද? තාත්තට 59. එයා මොනවද කරන්නේ? එයා තාම වැඩ. ස්ටේට්. නෑ. කොටුව ගන්නවා. එළවලු කොටුව. මොනවද දාලා තියෙන්නේ? දැන් දාන තියෙන බෝන්චි. ගෝවා. මම 2000 මට අවුරුද්ද මතක නැහැ. ගෝඨාභය මහත්තයා ජනාධිපති වුණේ. ඒ වෙලාවේ මම නයිට්‍රජන් පොටෑසියම් ෆොස්ෆරස් එක්ස්පර්ට්. හරිද? මම ඒකට මාර එක්ස්පර්ට්. ඕගනික් ඒ වෙලාවේ මගේ ළඟ තිබුණා නයිට්‍රජන් පොටෑසියම් ෆොස්ෆරස් 1,80,000 ලීටර්ස්. ඒ කාලේ හිටියේ ඔය කවුද මහින්දානන්ද අලුත්ගමගේ තමයි කුජිකර්මමති හිටියේ මතක ඇති වටනේ. ඒ වෙලාවේ මගේ යාළුවෙක් හිටියා. එයාගේ හරහා මම ඉල්ලීමක් කරා නයිට් රජා කියලා වට මතකද ඉන්දියාවෙන් පොර වගේක් ගෙනාවා. මතකයිනේ? ලක්ෂයක්. මම කිව්වා පළවෙනි ලීටර් ලක්ෂ මගෙන් ගන්න කියලා. මම මේ ලයිව් එකක් ගහන්නේ හරිද? මට මේ බොරු කියන්න බෑ නැත්තම් හරිද? එතකොට මේ අපේ වයිෆ්ලා ගෙදරට තමයි රෙජිස්ට්‍රේෂන් එක දාලා තිබුණේ. ලියුම් 4ක් එවුවා මෙයා නඩු දානවා කියලා. හරිද? මම කියන්න හැදුවේ අර මොනවද කියන්නේ වල් සූරියකාන්ත ගොම
එතකොට අර වැටිමාර කර කියන ගිනි සීරියන්නේ ලඩප්පා. මේ ටික පර්සන්ටේජ් වගේක් තියෙනවා. මෙන්න මේ පර්සන්ටේජ් වලට භාවිත ඊට අමතරව ගව මුත්‍රා කියන්නේ හරක්ගේ මුත්‍රා. මම ඉස්සෙල්ලා කැප්පෙටි වලින් ගෙනිච්චේ මේ මුත්‍රා කොළඹට. අරන් ගිහිල්ලා මේවා දවස් 21ක් වගේ තියලා ඉවර වෙලා මේකෙන් පුළුවන් නයිට්‍රජන් ටික හදාගන්න. ඔය කියන්නේ යූරියා ටික හදාගන්න. හැබැයි ඉතින් ඒක හරියට concept එක හදන්න ඕනේ. පොටෑසියම් ෆොස්ෆරස් වල හදන්න හොඳම දේවල් ටික තමයි සත්ව කොටස්. ඒ කියන්නේ මාළුන්ගේ අයින් කරන ඕන තරම් මේ වරායල අයින් කරනවානේ. මේ ටිකයි කෙසෙල්. හරිද? කෙසෙල් ටික නැත්නම් දේවාල වලින් කොච්චර පළතුරු අයින් කරනවද කියන්නකෝ. දෙයියෝ කනවද? එක දෙයියෙක්වත් කන්නේ. කතරගම දේවාල අර අලියටත් එපායලා ඌ කන්නේ නැද සමහරක් ඒවා. ওই පළතුරු ටික එකතු කරා නම් මෙයා අනිත් එක තමයි මොලාසස් එක. අරක්කු හදන්න ගන්නේ. මොලාසස් ටිකයි. මේ ටික එකතු කරා නම් පොටෑසියම් ෆොස්ෆරස් ගන්න පුළුවන්. හරිම ලේසි. මම ඔයාලට කියන්න හැදුවේ එළවලු ටිකට ඕගොල්ලෝ දැන් පාවිච්චි කරන්න ඇත්තේ මොන හරි බේර් බාවර් හරි මොන හරි වෙන පාවිච්චි කරන්නේ NPK ටික හදාගන්න මෙයා. මම දෙන්නම් රෙසිපීස් ටික ඔක්කොම ටික කරන්න. ඕගනික් හදන්න පුළුවන් නම් ඒකට වෙන මාකට් එකක් තියෙනවා. මේ අකර කීයක් තියෙනවද? අකර එකයි ගන්න. ඉතින් අක්කර එකයි කාලෙන් අක්කර භාගයක් ඕක දැන් කරගෙන යන්න. ඉතුරු අක්කර භාගෙට මෙයාම ඕගනික් දෙන්නම්. කවුරුත් ඕනේ නැහැ කීල්ස් එකයි කාගිල්ස් එකයි ගන්නවා මෙයා. ඕගනික් ගන්නවා. ඒකට වෙනම මාකට් එකක් දෙනවා ගාණත් වැඩි මෙයා. මේක දිලීරනාශක, පලිබෝධනාශක විදියට වෙනම ඇඩ් කරන්න පුළුවන් දේවල් වගේක් තියෙනවා. ඒ ටිකත් ඇඩ් කරා නම් එහෙම කොහොම සාරය ආරෝමය කරා නම් එහෙම සත්තු වෙන්නේ නැහැ මෙයා. හරිද? මම කියන්නේ ඔයාලට මම හම්බෙච්ච එකකින් මෙයා මොකද අපේ ජීවිතේට ප්‍රශ්නයක් ආවොත් දැනම මම අර කිව්වනේ කායික ශක්තිය, මානසික ශක්තිය, ආර්ථික ශක්තිය තුනම මෙයා. තාත්තාරා අපි සෙට් වෙමු. හරි මම කියන්නම් මොනවද පොල් ටික හදාගන්නේ කොහොමද කියලා. ඒක සල්ලි යන්නේ නැහැ මෙයා. සත පහක්වත් යන්නේ අර ලීටර් 200 බැරල් එකක් විතරයි ඕන වෙන්නේ. මම හදාගන්න ටික කියලා දෙන්නම්. භාගයක් හදන්න කියන්නේ ඒවා භාගයක් අතරින් එපා කියන්නේ. ඊට පස්සේ මාකට් එක හදාගන්න ටික මම කියලා දෙන්නම්. අනිවාර්යෙන් විකුණන්න පුළුවන් මෙයා. මොකද හේතුව දන්නවද? වකුගඩු රෝගීන්ට වගේ මෙයා දියවැඩියා රෝගීන්ට ඕගනික්ලි මොනවාක්වත් බෙහෙත් ගන්න නැති ටික කිමිකල් ගන්න නැති ටික දෙන්න පුළුවන් නම් මෙයා එකක් ඕගලන්ටත් හොඳයි එකක් මිනිස්සුන්ට සේවයකුත් වෙනවා මෙයා ගානත් වැඩිපුර හම්බ වෙනවා මොකද ඒක අඩුවට දෙන්න බෑ මෙයා අඩුවට දෙන්න බැරි එකට වියදම යන නිසා හරි එතකොට තාත්තා වැඩ ගන්නව අවුලක් නැහැ හොඳට ෆිට් එකේ ඉන්නවා මොකද එයා ලෙඩ දුන්නේ අම්මා නිකන් ආච්චි අම්මා ගෙදරින් ඒගොල්ලන් මොකද ලෙඩ නැහැ දනිස්රි දෙනේවා අතපයර දෙනේවා මොකුත් ප්‍රශ්න නැහැ නියමයි මම කියන්නේ මොකද දැන් පුතෙක් විදියට අපිට ඉස්සරහට සිද්ධ වෙනවා මම ඒගොල්ලන්ට ට්‍රීට්මන්ට් කරන්න. ඒක නිසා ඔයා මේ දැනුම මොකද අපේ ප්‍රතිකාරකමේ හෙළවේදකම ආයුර්වේද යුනානි හෝමියෝපති චීන කටු ෆිසියෝതെරපි බටහිර වෛද්‍ය ප්‍රතිකාර අපි බැහැර කරන්නේ නැහැ මෙයා. මම කියන්නේ ඔයාට ඔය වෙදමාතුරු පස්සේ යන්න එපා. හොස්පිටල් එකක ඉතින් සම්බන්ධය තියාගන්න කියලා. මොකද ගල වැඩි වුණොත් එමේ ඒගොල්ලෝ උතර මේ හෝල් එකක් හරි දාලා ගන්නවා මෙයා. හරිද? ඒක නිසා නමුත් වෙලා තියෙන අනාගතයේදී ඒගොල්ලෝ යෝජනා කරනවා අමානුෂික යෝජනා. ඒක නිසා මම ඔයාට කැල්සියම් ඉස්සරහට නිෂ්පාදනය නොවන විදිහේ ක්‍රමවේදයක් කියලා දෙන්නම්. උදේ නැගිටින්නේ කීර වගේ සාමාන්‍යයෙන් ඔයා? මම 6ට වගේ. නැගිටලා මොකද කරන්නේ මුලින්ම? තේලා මොනවද හදලා වැඩ තමයි. මොනවද වැඩ? ඔයාද හදන්නේ? වැඩ කරනවා අපි ලොරියට පටවනවා. ඒව කරනවා. ඒතකොට අයියා බැඳලා වෙනම දින්නේ? එයා කොටව කරනවා. එයාත් කොටව කරනවා. ඔයා එයා බැඳලා? එයා බැඳලා. බබලා ඉන්න යාට. එයාගේ බිස්නස් එක. කොහෙද තන කිව්වේ? ඩයගම. ඩයගම ආගරපතන. එතන ඉඳලා යන්න ඕනේ. ආගරපතන මං ගිහිල්ලා තියෙන පොර දාන්න. ඔව් අර කලින් පාරවල් ගොඩ යන්න තියෙන්නේ. මන් දන්නවා ආගරපතන. එතන ඉඳලා ඔව් මම්මෝ එන අමාරු පාරක්. රයිට් අස්සට යන්න තියෙන්නේ. අපි එක සැරයක් අස්සෙන් ඉඳලා අනිත් පැත්තෙන් ආවා. මට දැන් මතක නැහැ රෑයක ගියේ. පාර දෙකක් තියෙනවා. පාර දෙකක් තියෙනවා. එක පාරකින් ගිහිල්ලා ආයෙ මම වෙන පාරකින්. රෑ වගේ. හරි. එතකොට ඔයා නැගිටපු ගමන් කරන්නේ මුත්‍රා කරන්න යන එකද වතුර බොන එකද? මුත්‍රා. අන්න හරි. හෙට ඉඳලා මේක පොඩ්ඩක් වෙනස් කරන්න ඕනේ. හෙට ඉඳලා මුත්‍රා කරන්න යන්න කලින් ඔයා තේ එකක් හදලා බොන්න ඕනේ. හැබැයි මේ තේ එක සුද්ධ ගෙනාවු තේ නෙමෙයි. කෝපි නෙමෙයි. පිටිකිරි නෙමෙයි මෙයා. ඔයාගේ මුත්‍රා ඔය දැන් වග්ගඩුවේ තියෙන ගල තියෙනවනේ. මේ ගල නැවත නිෂ්පාදනය නොවන විදිහට කැල්සියම් නිෂ්පාදනය අඩු වෙන. හරිද? ඊට අමතරව මේ ගල දිය වෙන්න උදව් කරන. මස් වලට හානියක් නොවි දිය වෙන්න උදව් කරන. හරිද? වර්ගයක් තේ එකක් විදිහට හදලා බීලා තමයි මුත්‍රා කරන්න යන්න ඕනේ. මේ වර්ග මොනවද කියලා මම ඔයාලට ලිස්ට් එකක් දෙන්නම්. ඒවා හොඳට මතක තියාගන්න ලංගේෂ්. මම ෆාමසිය විදිහට පාවිච්චි කරන්නේ ඔයාගේ අම්මා කුස්සියේ උයන දේවල්. කිචන් ෆාමසි තමයි අපේ concept එක. මොනවද මේ දේවල්? අපි මොකුත්ම නැහැ කියලා ඉවරලා ඉඟුරු කෑල්ලක් ගත්තා, දැම්මා, තැඹුවා, බිව්වා. අර සෙල්සියස් අංශක 100ට රහත් වෙනකොට ඉඟුරු කෑල්ලේ ඖෂධීය ගුණය වතුරට එකතු වෙනවා. එක
දවසක තුල මේක බොනකොට ඔයාගේ මුත්‍රාශය වග්වඩුවේ ෆන්ක්ෂන් එක වැඩි වෙන්න අර ගල එක්කෝ ඒ තියෙන තැනින් පොඩ්ඩක් ගැලවෙන්න යම් කිසි උදව්වක් හම්බ වෙනවා. මම මේ උදාහරණයක් විදිහට කිව්වේ. නැත්නම් සුදු ලුණු ටිකක්. නැත්නම් සූදුරු පොඩ්ඩක්. නැත්නම් උළුහල් පොඩ්ඩක්. මේ වගේ ඔයා දන්න කියන ඔයා මෙතෙක් භාවිතා කරපු වර්ග මොනවා හරි. ඒවත් කුස්සියේ තියෙන දේවල්. වර්ග මන් 10ක් 15ක් දෙනවා. මේ මොනවා හරි වර්ගයක් තමයි තම්බල බිල මුත්‍රා කරන්න යන්න ඕන. එතකොට සාමාන්‍යයෙන් අපි මුත්‍රා කරන්න ගියාම මල පහ කරන්න ගියාම අපි මුත්‍රා බලව අපි බැලෙනවනේ. ඒක නිසා මනසෙන් සොයන් අධ්‍යයනයක යෙදෙන්න ස්පීඩ් යනවද? පෙන පිට වෙනවද? දැවිල්ලක් තියනවද? ගඳක් සුවඳක් තියනවද? මේ ආදී වශයෙන්. ඇයි මම මෙහෙම කරන්න ඕනේ කියලා මම කතාවේ අවසානයේ මම කියලා දෙන්නම්. ඔයාට වර්ග 3ක් තියෙන හොඳම වර්ග. අංක 1 තමයි සාරණ මුල්. සාරණ මුල් මේ සාරණ මුල් හොයෝ ඉන්න ඕනේ මේ හදිසි වර කඩින් ටිකක් ගන්න පුළුවන්. ඉන්දියන් සාරණ තියෙන්නේ. ඒ කෑල්ලක් දෙකක් දැම්ම තැඹුවා බිව්වා. අනිත් එක තමයි වසල්ලි යන්නේ නැහැ. බඩේ රිංගු රැවුල්. කෝන් සිල්ක් හැමතැනම තම්බන තැන් වල විසි කරනවනේ. ඔයාලා පොඩ්ඩක් ගෙනාවා. පොඩ්ඩක් වේල්ලා තියාගත්තා. තැඹුවා බිව්වා. අර බඩේ රිංගු රැවුල් වල එළියට ආපු සිල්ක් එක තියෙනව නේද? ඒ කළු පාටයි. ඇතුළේ තියෙන එක රත්තරන් පාටයි. අරක ගන්නත් එපා. ඒකටත් බෙහෙත් වෙදිලා තියෙන්නේ. ඒක නිසා ඇතුළේ තියෙන ටික දාලා කඩලා අරගෙන තම්බල බොන්න. අනිත් එක තමයි වාට හොඳම වර්ගය රාබු වල. නේද? පොඩි රාබු. අල පිටින් දාන්න ඕන තරම් තියෙනවා. ඔයා පුළුවන් නම් බෙහෙත් ගන්න ඇති රාබු වල අධ්‍යයක් වෙනවා හිටවල තාත්තට කියලා. ඒක ඔයා තියාගන්න ෆ්‍රිජ් එකේ දාලා ඉවරලා ඔයාට බොන්න. පොඩි කෑල්ලක් ගත්තා. දැම්ම භාජනයකට වතුර අඬ කෝප්ප අර රාබු පොඩි අපුල් රහක් එනවනේ. ඒක නිසා පොඩි ඉඟුරු කෑල්ලක් හරි ගම්පිරිස් කුඩු පොඩ්ඩක් දැම්මම අර ෆ්ලේවර් එක වෙනස් වෙනවා. මම මේ වගේ ඔයාගේ මුත්‍රා ගල් දිය වෙන්න පුළුවන්. මෙතනින් එහාට කැල්සියම් හැදෙන්නේ නැති වෙන. හරිද? මෙතනනේ දැන් අනාගත යෝජනා කරන වෙන කතන්දර ටිකක් තියෙනවනේ. මෙන්න මේකට ඇති නොවන විදිහට මුත්‍රාශය වග්වඩුවේ ෆන්ක්ෂන් එක වැඩි වෙන වර්ග මම දෙන්නම්. තේ ෆෝමැට් එකේ තමයි බොන්න ඕනේ. ඒක මේ වැය තියෙනවා පලා වර්ග. පලා වර්ගත් ඊළඟේ අමුයෙන් ගන්න එපා. අපි හිතමු උදාහරණයක් විදිහට මුරුංගා කොළ කියලා. මුරුංගා කොළ නෙමෙයි. අපි ගොටු කොළ කියමුකෝ. ගොටු කොළ ටික ගත්තා පොඩි පොඩි කෑලි වල පත්‍ර කොළයකට කැපුවා. කපල ඉවරලා ඇඳයට හරි මේසයට හරි මදපවණි වේලෙන දාලා අවුවට දාලි වල වේල අරගෙන ලිප්ටන් තේ වගේ අර සිරිබි කරලා සද්ද දෙනවනේ. භාජනයකට දාලා තිබ්බා. ලස්සනට පොඩි කප් ටිකක් හදාගන්න පොඩි බොටල් ටික හදාන්න. ඔයාටම පුළුවන් මේක තම්බල බොන්න. නැත්නම් අම්මා ඉතින් මම කියන්නේ ඔයා විතරක් නෙවෙයි. ඔයාට අම්මට තාත්තට ආච්චිට ඔය කට්ටියම මේක කළා කියලා මේව හානියක් නෑනේ මෙයා. තේ එකක් විතර මේක හම්බලා බිව්වල මේ ගොටු වල ටිකක් හම්බලා බිව්ව කෙනෙක් මැරලා කවුරුවක්වත් මේ ලෝකේ නෑ මෙයා. රාබු කැල්ලක් හම්බලා බීලා මොකුත් වෙන්නේ නෑ මෙයා. අනිත් ඒව ඔක්කොම කුස්සිය පාවිච්චි කරන්න ගන්න ඒවා. හරිද? ඒ කියන්නේ මම මේ උත්සාහ කරන්නේ දවසේ ආරම්භයේම ඔයාගේ වකුගඩුවේ මුත්‍රාශය ෆන්ක්ෂන් එක වැඩි වෙන්න. ඔයාගේ සබ්ජෙක්ට් එකට අදාළ නම් මේ ගල නැවත නිෂ්පාදනය වෙන එක වර්ධනය වීම වළක්වාලමින් මේක අඩු වෙන විදිහේ ක්‍රමවේදයකට යන්න. හරිද? පුළුවන් නේ වැඩේ කරන්න? සරලයිනේ වැඩේ. හරිද? මම මේ සරලව කියන්නේ. ඔයා ඉස්කෝලේ කීයට නම් ගියාද? ඉස්කෝලේ කීයට නම් ගියාද? ඉස්කෝලේ? කීයේ ඕ ලෙවල්ද කරේ ඒ ලෙවල්ද? ඒ ලෙවල්. මොනවද කරේ? ඒ ලෙවල්. ආර්ට්ස් කරේ. මොනවද රිසල්ට් තිබුණේ? 2CS. එතනින් යාර හයර් එඩියුකේෂන් කරේ නේ? ඊට පස්සේ බිස්නස් එකට ගියා. දැන් ඊළඟේස් මට අවුරුදු 52යි වයස. මම PhD එක කරේ මේ අවුරුද්දේ. හරිද? 52 වෙලා. මම කියන්නේ ඊළඟේස් ඉගෙන ගැනීම තුලින්ම තමයි ලයිෆ් එක ටර්න් කරන්න පුළුවන්. මම කියන්නේ නැහැ බ්ලොග් ගල් ව්‍යාපාරේ වැරදි කියලා. මම යෝජනා කරන්නේ වෙන කතාවක් මෙයා. ඔයා බ්ලොග් ගල් ගහනවා නම් ගහන්න ඕනේ මෙයා ලංකාවේ ඉන්න ලොකුම බ්ලොග් ගල් කාර්යය වෙන්න ඕනේ. ඒක මොකද දන්නවද? මම කියන්නේ අපි මම කියන්නේ එහෙම ලොකු සීන් එකක් නෙමෙයි මම මේ කියන්නේ. අපි දෙයක් කරනවා නම් මෙයා ඒක අපි අනික් කෙනාට වඩා එක්ස්ට්‍රා ඕඩිනරි වෙන්න ඕනේ මෙයා. අති විශේෂ වෙන්න ඕනේ. නැත්තම් මෙයා ඔයත් බ්ලොග් ගල් ගහන කෙනෙක්. මම මේ අව탁සිරු කරනවා නෙමෙයි ඊළඟට තියෙනවා. එහෙම නැත්තම් මම කියන්නේ දැන් ඔයා පටන් ගන්න මොනවාරි ආයෙ ඉගෙන ගන්න. මොකද දන්නවද හේතුව? දැන් ඔයාගේ වයිෆ් වෙන්න ඉන්න කෙනා මෙයා ටීචර් කෙනෙක්. හරිද? එතකොට ඔයාලා ළමයි හදනවා කවදා හරි. එතකොට ළමයි කැමති මෙයා දෙමව්පියෝන්ගේ උගත්කම කියන එක බෑග්ග්‍රවුන්ඩ් එකක් විදිහට යූස් කරන්න. හරිද? ඒතර ඔයාට පුළුවන් නම් මම දන්නේ XYZ මොනවද ඔයා ආස කියලා. මොනවා හරි වෙන මොනවා හරි සබ්ජෙක්ට් එකක් ඉගෙන ගන්න ඔය. සල්ලි යන්නේ නැහැ නේ මම දැන් තාක්ෂණය හරි දියුණුවනේ මෙයා. ටෙක්නොලොජි is very advanced. ඔයාට PhD එක වුණත් කරන්න පුළුවන් මේ ඔන්ලයින්. ඕන දෙයක් කරන්න පුළුවන්. හරිද? නැත්තම් ඔයා අපේ මේ මෙතඩ් එක ඉගෙන ගන්න මෙයා. මොකද මේකෙදි පොඩි උදාහරණයක් කියන්නම්. තියරි සහ ප්‍රැක්ටිකල් කියලා දෙකක් තියෙනවා. මේ ගෝවා කොටුව ප්‍රැක්ටිකල් අද උදේ මම දැක්ක හස්බන්ඩ් වයිෆ් දෙන්නෙක් ඇහැල්ලේ වෙලා වතුර දානවා. ඒ ප්‍රැක්ටිකල්. හරිද? මම දන්නේ නැහැ ප්‍රැක්ටිකල් එක කොහොමද කරන්න කියලා. මම අද තමයි දැක්කේ ගෝවා කොටුව වතුර දානවා. නමුත් තියරි විදියට මට ඉන්ටර්නෙට් එකට ගිහිල්ලා හරි කායෙන් හරි ඉගෙන ගන්න පුළුවන් ඒක.
ඒක නිසා ප්‍රැක්ටිකල් වැඩේ ඔයාටම පුළුවන් දැන් ඉගෙන ගන්න කොහොමද මුත්‍රා ගලක් ආවොත් එහෙම වග්ගඩුවේ හෝ මුත්‍රාශය කොහොමද මේක නැති කරගන්නේ. කැල්සියම් නිෂ්පාදනය නවත්තගන්නේ. මම ඒක වාට කියලා දෙනවා. මොකද ඔයා ෆිසිකලි බොඩි එකක් ඔයා දැන් මම මේ කියන ක්‍රමවේදය ඇප්ලයි කරගන්නවා. ඒතර ඔයාට මේක නැති තියරි ටික විතරයි. මොනවද තියරි වල තියෙන්නේ? ඖෂධ සංයෝජනය. ඒ කියන්නේ උදාහරණයක් විදිහට ඉකුරු සුදුලුණු ගම්මිරිස් කොත්තමල්ලි සූදුරු කහ කුරුදු. මේ මම උදාහරණයක් කියන. උදාහරණ හැම එකක්ම මේ වර්ග ටික අපි අපේ අම්මා හොද්දට දාලා උයනවා. ඒතර ඒක හොද්දට දාලා ඉවුවා කියලා කිසිම ක්‍රෑෂ් වෙන්නේ වෙන මොකොත් හානියක් වෙන්නේ නැහැ මෙයා. වාසියක් තමයි ශරීරේ වෙන්නේ. මෙන්න මේ වගේ අපේ මොළවඩු සම්බන්ධව මුත්‍රා ගල් හෝ මේවා සම්බන්ධව හෝ පිළිකා ඕන දෙයක් සම්බන්ධව ඖෂධ සංයෝජනයේදී හානියක් වෙන්න බෑ මෙයා. මෙන්න මේක තමයි ඉගෙන ගන්න තියෙන තීර විදියට අංක 1. ඊට අමතරව බොඩි එකේ මෙකැනිසම් එක. මොකද බොඩි එකේ මෙකැනිසම් එක කියන්නේ මොකද්ද? ජීවියෙක් මැරෙනවා කියන්නේම ඊළඟේෂ් හුස්ම ගැනීම නවතින එක. හරිද? ඒක නිසා හුස්ම ගන්න එකට තමයි අපි පළවෙනි සාධාරණ ඉෂ්ට කරන්න ඕන. සරලව කිව්වොත් ඔයාගේ මුත්‍රාගල පරිස්සම් කරන්න කලින් මේ මුත්‍රාගල අයින් කරන්න කලින් ඔයාගේ ජීවිත අවදානමින් ගලවගෙන ඉන්න ඕන. අන්න ඒක නිසා මම ඔයාට දවස් 3ක ට්‍රීට්මන්ට් එකක් යෝජනා කරනවා. මොකද හේතුව මම වග්ගඩ වලට අදාළව සහ ඕනම කෙනෙකුට අදාළව මගේ මම තැනකින් පැනලා නමුත් මම එතනට එන්නම්. කිසිම ජීවිත හානියක් වෙන්නේ නැහැ මෙයා සාමාන්‍ය ජීවිතේ. ඕනම කෙනෙකුට විශේෂයෙන් වග්ගඩ රෝගීන්ට ජීවිත අවදානම් දෙකක් තියෙනවා. අංක 1 තමයි මේ ලේවල ක්‍රියේටිනින් වැඩිවීම නිසා, ලේවල අපද්‍රව්‍ය වැඩිවීම නිසා, ලේවල ඝනත්වය වැඩිවීම නිසා අපේ හෘද වස්තුවට සිද්ධ වෙනවා මේ ලේ ටික තල්ලු කරන්න වැඩි බලයක් යොදවන්න. මෙන්න මේකට තමයි ගමේ භාෂාවෙන් කියන්නේ මේ හොඳට හිටියා heart attack එකක් ඇවිල්ලා මැරුණා කියලා. අනිත් එක තමයි ළඟේෂ් අපේ ලේ ගමන් කරන්නේ මේ ස්ලෝන් බට පෑම් බට වගේ ඍජුව නෙමෙයි. මෙන්න මේ වගේ වක්‍රාකාරව ගමන් කරනවා සමහර තැන්වල. අර සිංක් එකේ වේස්ට් වෝටර් ලයින් එකේ එල්බෝ එක ගාව සෙවල වගේ රැඳෙන්නේ. මේ ලේ ඝනකම් වැඩි වෙලා ලේ කැටිදි බවටපත් වෙලා මේ වගේ වංගුවක අර ලේ කැටිච්ච හිර වෙන්න පුළුවන් මෙයා. ඔන්න ඕකට තමයි අපි ගමේ භාෂාවෙන් කියන්නේ මේ හොඳට හිටියා නහරයක් පුපුරලා මැරුණා කියලා. මේකේ අවාසනාවන්ත තත්ත්වය ඕක නෙමෙයි. මේ නාරේ පිපිරීම නිසා පැරලයිස් වෙන්න පුළුවන්. අංශභාගී තත්ත්වයටපත් වෙන්න පුළුවන්. අන්න ඒක නිසා අවදානමට පෙර සූදානම කියලා අපි මේ අවදානම් කලාපෙන් ගැලවෙමු. ඒක ඔයාටත් පොදුයි, මටත් පොදුයි, ඔයාගේ සීයට ආච්චිටත් පොදුයි, ඔයාගේ අම්මටත් පොදුයි, ඔයාගේ තාත්තටත් පොදුයි. ඒක නිසා දැන් ඔයා ගෙදරනේ ට්‍රීට්මන්ට් එක කරන්නේ. මම ඔයාට කරන ට්‍රීට්මන්ට් එක දවස් 3ක ඔයා අම්මටත් කරන්න කියන්නේ, තාත්තටත් කරන්න කියන්නේ, ආච්චිටත් කරන්න කියන්නේ. මේක කළා කියලා කිසි කියන්නේ උදේ පාන්දර නැගිටපු ගමන් ඕගොල්ලෝ ඔක්කොම කට්ටිය බඩේ ඉරුම් රැවුල් ටිකක් තම්බලා බිව්වා කියලා මොකුත් හානියක් වෙන්නේ නැහැ නේ. වෙන්නේ නැහැ නේ. ඒක කරන්න පුළුවන් නේ. ඒතර මුත්‍රා පුරන්න ගිහලා පෙන පිට වෙනවද, දැවිල්ලක් තියෙනවද, ගඳක් සුවඳක් තියෙනවද කියලා බැලුවා කියලා මොකුත් හානියක් වෙන්නේ නැහැ නේ. මම කියාගෙන ආවේ කතාව තමයි මම කියන්නම් කොහොමද කරන්න කියලා. ඉස්කෝලේ යන කාලේ ඕගොල්ලෝ යන කාලේ නම් මම දන්නේ නැහැ. අපි යන කාලේ තිබුණේ පළවෙනි පීරියඩ් එක PT පීරියඩ් එක ශරීර සුවතා. මෙන්න මේ ඕගොල්ලෝ යන කාලේ නැහැ. ඒකෙදි කියනවා උදේ අවුවෙන් තමයි විටමින් D හම්බ වෙන්නේ. විටමින් D හොඳයි හෝමෝන ක්‍රියාකාරීත්වය සක්‍රිය වෙන්න කියලා. ප්‍රශ්නේ තියෙන්නේ මිලංගේෂ්. ඉස්කෝලෙන් අවුට් වෙච්ච ගමන් අපි හැමෝම පළවෙනි පීරියඩ් එක අමතක කරනවා. ඔයා බ්ලොග් ගල් වැඩේ කරා කියලාවත්, ඔයා ගල් පැටෙව්වා කියලාවත්, ඔයාට දාඩි දැම්මා කියලාවත් ඒක ඇවිල්ලා විටමින් D ලබා ගැනීමක් නෙමෙයි. ඔයා ඉන්නේ වෙන මයින්ඩ් එකක මෙයා. මේ ගල් ටික පටවන්නේ කොහොමද? මේ අරුන්ගෙන් වැඩේ ගන්නෙ කොහොමද? ඔය මයින්ඩ් එකේ තමයි ඉන්නේ. උදේ අවුවට ගිහිල්ලා විටමින් D ගන්නවා කියන්නේ මෙයා අපි ඒ ගැන සෙන්ස් එකකින් අර මොකද මනස තමයි හැම දෙයකටම මුල් වෙන්නේ ඊළඟට. ඒක නිසා ඔයා අවුවට ගිහිල්ලා ඉවරලා මම කියන්නේ මේක පැය ගණන් කරන්න කියලා නෙමෙයි. විනාඩියක් කරන්න හෙට. අනිද්දාට විනාඩි 2ක් කරන්න. සසත අභ්‍යාසය තමයි. ඔයා දන්නවනේ මම කියන්න ඕනේ නැහැ. උදේ අවුවෙන් විටමින් D ගන්න එක තමයි වැදගත් දේ වෙන්නේ. මේකට හේතුව මම කියන්නද? මුත්‍රා ගල් හෝ වේවා, වකුගඩු ගල් හෝ වේවා, වකුගඩු රෝගය හෝ වේවා, පිළිකා හෝ වේවා මේ දෙයක් තියෙනවා කියලා මේ ඔයා දැනගත්තේ බටහිර වෛද්‍ය ප්‍රතිකාර තුලින් මේ ගන්න ඕගොල්ලෝ මේ ස්කෑන් වලින් මේ MR මෙන්න මේවෙන් තමයි. ෂුගර් ප්‍රෙෂර් කොලෙස්ටරෝල් ගත්තත් එහෙම තමයි. මොකද ෂුගර් චෙක් කරනවා, ප්‍රෙෂර් චෙක් කරනවා, කොලෙස්ටරෝල් චෙක් කරනවා. මෙන්න මේ ඔක්කොම මාපාංකනේ මිනුම් දඩුනේ මෙෂර්මන්ට්ස් නේ. මෙන්න මේ මෙෂර්මන්ට්ස් වලින් කිව්වට පස්සේ ඔයා ලෙඩෙක් කියලා XYZ ඕනම ලෙඩක්. දැන් ඔයාගේ උදාහරණයක 8 මිලිමීටර ගල තිබුණා. දැන් ඔයා දන්නවා ගල් හැදෙනවා කියලා. දැන් ඔයාගේ මනස වැඩ කරන මං ගල් කාරේ. මෙන්න මේ සිතුවිල්ල ශරීරයේ වැඩ කරනකොට ඕන කෙනෙක් මානසිකව වැටෙනවා. මම කලින් කිව්වනේ ප්‍රශ්නේ තමන්ගේ නොවන දායකල් පිළිතුරු දාර්ශනිකයි. මෙන්න මේ මානසිකව වැටීම නිසා වෙන්නේ මොළය සහ වකුගඩුව අතර තියෙන හෝමෝන ක්‍රියාකාරීත්වය නවතිනවා.
එතකොට වෙන්නේ ඔයාගේ ගල් නිෂ්පාදනය තව තවත් වැඩි. ඒ වගේ මනස වැඩ කරන්නම ගල් වෙනවා. ගල් තව තවත් කැල්සියම් නිෂ්පාදනය වෙනවා මෙයා. ඇයි අර හෝමෝන වලින් කියනවා හදපන් තව ගල් කියලා. පැහැදිලිද මම කියන එක? ඔයාගේ මුත්‍රා ගල් වල මම දකින වෙනස තමයි හැමෝගෙම හැදෙනවා වගේ අර කන්දේ තියෙන ගල් වගේ නැතුව ඔයාගේ තියෙන සෑන් මොනවාද සෑන් එකක් තමයි තියෙන්නේ. ඒක හොඳ වාසියක් මෙයා. මොකද දන්නවද ගොඩාක් අය කියන්නේ මෙයා ඔකටත් වැඩිය අර ගල් හෙවි ගල්. ඊගාවට පස්සේ යවන්න බෑ මෙයා. දැන් මේක ප්ලස් වෙන වාසි. ඒක නිසා අපිට චූටි කැලි වල ඔය මුත්‍රා මාර්ගයේදී බය වෙන්න එපා පොඩ්ඩක්වත්. හරිද? අනිත් එක තමයි ගල් තිබුණා කියලා ලොකු හානියක් වෙන්නේ නැහැ මෙයා. වෙනවා මෙයා මොනවා හරි මොකද අර බිත්තිවල මේ ගල එහෙට මෙහෙට වදිනකොට හානි වෙන්න පුළුවන්. ඒතර මොකද කරන්නකොළු? ආයෙවට ඇන්ටිබයොටික්ස් දෙන්නේ. ඉතින් ඒක නිසා ඔයාගේ ශාරීරික ප්‍රතිශක්තිකරණ ශක්තිය වර්ධනය කරන්න වෙනවා. මේ වර්ධනය කර ගැනීම සඳහා ඔයාට විටමින් D අනිවාර්යෙන් ගන්න වෙනවා අවුවට ගිහිල්ලා. දැන් ඔයා වයස නැහැ. නමුත් මම ඔයාට දැන් ඔයා වැඩ කරනවා මට දැනෙන විදිහට හાર્ඩ්ලි වැඩ කරනවා. ඒ හાર્ඩ්ලි වැඩ කරනවා කියන්නේ ඔයා ශාරීරික වෙහෙසවන එකක්. මම ඔයාට යෝජනා කරන්නේ මේ ශාරීරික වෙහෙසවීම තුලින් වෙන්නේ ඔයාට එක්සර්සයිස් එකක් නෙමෙයි. දැන් මම අවුරුදු 40 පැනපු කෙනෙකුට නම් මේක වෙන විදිහට කියන්නේ විශේෂයෙන්ම අවුරුදු 40 වෙනකන් තමයි ශරීරය වර්ධනය වෙන්නේ. ඊට පස්සේ ක්‍රමානුකූලව ෂේව් වීම වල තමයි ලක් වෙන්නේ. දැන් ඔයා ඉන්නේ 30 බෝඩරේ. ඕගොල්ලෝ තාම මොරාල් එකට වැඩ කරන මිනිස්සු මෙයා. තාම මේව ගැන ලොකු අයිඩියා එකක් නෑ මෙයා. නමුත් 40 පැන්නට පස්සේ මේව ක්‍රමානුකූලව ෂේව් වෙනවා. ඒක නිසා මම ඔයාට යෝජනා කරන්නේ විශේෂයෙන් මෙතන. ඉතින් මේ ටික ඕගොල්ලන්ගේ ආච්චිට දැන් තාත්තා කොටුවේ වැඩ කරනවා කියන්නේ මෙයා ඇඟ වෙහෙසීමක්. ඉතින් ඒක නිසා ස්ට්‍රෙචින් ටික අර ස්ට්‍රෙචින් කියන්නේ මොකද ශරීරයේ මේ ජොයින්ට්ස් ටික හෙවි කරගන්න තියෙන එක්සර්සයිස් ටිකක් මම ඔයාලට දෙනවා. මම කියන්නේ ඒක එක ගලින් කුරුළු දෙන්නෙම මරා ගන්න කියලා අපි කියන්නේ. ඔයාගේ බෙහෙත් ටිකෙන්ම ආච්චිටයි අම්මටයි තාත්තටයි කරගන්න පුළුවන්. අයි වෙනම ඕනේ නෑ මෙයා. හරිද? ඒ අවුවට ගිහිල්ලා පොඩි එක්සර්සයිස් ටික ඔයා කරනකොට ඒගොල්ලන්ව මෙහෙම ලොකු හાર્ඩ් ඒවා නෙමෙයි. මම මේ හැමදේම දෙන්නේ පුටුවේ වාඩිලා කරන්න පුළුවන් ඒවා. ඇඳේ ඉඳගෙන කරන්න පුළුවන් ඒවා. බිම ඉඳගෙන කරන්න පුළුවන්. හරිම ලේසි. ඒව දෙන්නෙත් ඔයාගේ මුත්‍රා ගල් වලට අදාළව වකුගඩුවේ ෆන්ක්ෂන් එක වැඩි වෙන්න අදාළව මුත්‍රා ෆන්ක්ෂන් එක වැඩි වෙන්න අදාළව උදව් කරන ඒවා. ඒවා අමාරු නෑ. සමහරට ඒගොල්ලන් ඕකට අනුගත කරගන්නවට අමාරු වෙයි. නමුත් ඔයා කරනවා දකින්නට ඔයා මේ වීඩියෝ එකට සිංහල පුළුවන්ද හොඳට? ඔව් සිංහල. තුන් දෙනාටම? පුළුවන්. ඔයා ගර්ල් වෙරෙන්ට සිංහල පුළුවන් හොඳට? හරි. එයාට මේක අහන්න දෙන්න. හරිද? එක පාටම ලේසි වෙන්නේ අර මොනවාද වේලිච්චිරටු කඩන්න අමාරුනේ. ඒ වගේ අපි මොනවද කොහොමද? නෑ. නෑ ගමක් නෑ සර්. නෑ සර් නෑ. තේරුණා නේද? මොනවද ප්‍රශ්න තියෙනවද දැන් අහන්න? මොනවද ප්‍රශ්න තියෙනවද දැන් අහන්න? එතකොට උදේට අවුවට ගිහිල්ලා කරන්න ඕනේ එක්සර්සයිස් ටික මම ඔයාලට දාන්නම්. ඔයා වැඩ කරන එකට අමතරව තමයි මේක කරන්න ඕනේ. හරි? අපේ ප්‍රතිකාර ක්‍රමයේ ප්‍රධානම ප්‍රතිකාර ක්‍රමය වෙන්නේ
වේදු එහෙම නැත්නම් දුම් ඇල්ලීම කියන එක. ඔයා දුම් ඇල්ලන එක ගැන දන්නවා. හරිද? ඔළුව කැක්කුමක් එහෙම හැදුනාම දුම් මුට්ටියක් ලිපේ තියලා දෙහිකොළ ටිකක් දාලා මෙහෙම අරගෙන අල්ලන. ප්‍රශ්නේ තියෙන්නේ දුම් මුට්ටිය මෙතන ඉඳලා මෙතනට ගන්නකොටම වාෂ්පටක් ගිහිල්ලා ඉවරයි. අල්ලන දෙයක් ඉතුරු වෙන්නේ නැහැ. මේකට අපි භාවිතා කරන්නේ නිස්සාරණය කියන පාඩම. මධ්‍යසාර නිස්සාරණය කියමුකෝ. තමයි භාෂාවෙන් කිව්වොත් කසිප් පෙරණ එක. ඩ්‍රින්ක් එකක් එහෙම ගන්නවද? නැහැ. ජීවිතේවත් ගන්න නැහැ. බීලම නැහැ. සිගරටුත් නැහැ. හොඳයිනේ. දැන් බලන්න අරක්කු සිගරට් නොබීව කියලාත් නැහැ ලංගේෂ්. ලෙඩ දුක් හැදෙනවා. දැන් ඔයා මට හම්බ වෙනවා ජීවිතේ අරක්කු බීලා නැහැ සිගරට් බීලා නැහැ වග්ගු නරක වෙලා. හරිද? ඒක නිසා ඔයා මේ දන්නවනේ කසිප් පෙරණ හැටි. බොන්න දුන්නාට අර ගෝඩ ටික දාලා යටින් රත් කරනකොට එන වාෂ්ප ටික තමයි දඟරයක් කරා දාලා ගනි බවන එකල මධ්‍යසාර ඉදිරි ගන්න. කසාය හදන්නේ වතුර කෝප් 8ක් දාලා වදන්නවද ඒක නම් එකකට හින්දනවා 7ක් වාෂ්ප කරලා යවනවා. මෙන්න මේ ක්‍රමවේදය තමයි අපි වාගේ ශරීර අභ්‍යන්තරයට ඖෂධ එකතු කිරීම සඳහා මූලික වශයෙන් පාවිච්චි කරන්නේ. හරිද? මේ වේදු නැත්තම් දුම් ඇල්ලීම කියන එක සුද්ධ යට ගැහුවා. හරිද? මොකද සුද්ධ දැනගත්තා මේක තමයි ඇඩ්වාන්ස්ම මෙතඩ් එක කියලා. හැබැයි කොරෝනා කාලේ සුද්ධට සිද්ධ වුණා දුම් අල්ලන්න. මුළු ලෝකෙම දුම් ඇල්ලුවා. ඒකෙන් තමයි කොරෝනා කොට ගියේ. නේද? ඉන්ජෙක්ෂන් එකකින් නෙමෙයි. ඔයා දන්නවද දැන් ඉන්ජෙක්ෂන් ගහපුවම කොච්චර සයිඩ් ඉෆෙක්ට්ස් තියෙනවද කියලා? සමහර රටවල heart attack හැදෙනවා. ප්‍රශ්න මෙයා joints ප්‍රශ්න එල ගොඩාක් ප්‍රශ්න ඇහිලා තියෙනවා. නමුත් ඒගොල්ලෝ මෙයා WHO එකෙන් අප්‍රූවල් කරේ මේ ඉන්ජෙක්ෂන් කතන්දරේ තමයි. ඉතින් ඊට වඩා හොඳයි මෙයා බොඩි එකේ ෆිට්නස් එකම ඒ කියන්නේ ප්‍රතිශක්තිකරණ ශක්තිය වර්ධනය කරගන්න ඉමුනිටි සිස්ටම් එක හරහා. ප්‍රයිස් කෝර් කීයක් තියෙනවද විතර? ඕකේ. කීයක් තියෙනවද? 1. කිලෝ කීයකද? හරි ගමන්නේ. දැන් අපි හිතමු අද නෙමෙයි මම මේ වාට කියන්නේ. අපි හිතමුකෝ ප්‍රයිවට් ඔයාට ඕක මේ ගල අයින් කරන්න උනා කියලා. කම්සිට්. අයින් කරන්න උනොත් එහෙම ඕකටත් ප්‍රයිවට් කරන්න ලොක් ගාණක් යනවා. කිලෝ එකේ රයිස් කෝරයක් දැන් රුපියල් 7000ක් විතර වගේ වෙනවා. මම ඔයාට පරණ එකක් ගත්තත් කමන්නේ. අලුත් එකක් ඕනෙත් නැහැ. මම යෝජනා කරන්නේ ඔච්චර වියදම් කරන එකේ රයිස් කෝරයක් ගන්න. මේක රයිස් කෝරය තමයි අපේ වැඩේට වැදගත්ම වෙන යුනිට් එක. හරිද? මම මේක තාක්ෂණය පැත්තට ඇයි කියලා දෙන්නම්. රයිස් කුකරයක් අරගෙන අපි හිතමු මේ මගේ රයිස් කුකරයක් කියලා. මේකට ඔයාගොල්ලන්ගේ ගෙදර කුස්සිය උයන්න ගන්න දේවල් තමයි මගේ ඖෂධ වෙන්නේ. මේ රයිස් කුකරයට දාන්නේ අම්මා උයන්න ගන්න දේවල් මොනවද? ඉඟුරු, සුදු ලුණු, ගම්බිරිස්, කොත්තමල්ලි, සූදුරු, කහ කුරුඳු. ඊට අමතරව නිල් කටරොඩු දන්නවද ඔයා? නිල් කටරොඩු මොනවද නිල් කටරොඩු වල කියන්නේ? නිල් කටරොඩු කියලා බාඩුවේ මට වගේ වැදගත් මෙයා ටැමිල් නිසා ඔයා දන්න නිසා. ටැමිල් මම දන්නේ නැහැ. නෑ නිල් කටරොඩු කියන නම දන්නේ නැද්ද? නිල් කටරොඩු කියලා අර මේ වැටවල වල නිල් පාට මල් හැදෙන්නේ. කටරොඩු මල් වෙනවා. මధుරතලා දන්නවද ඔයා? තුල්සි, බැසිල්. සාරණ මුල් ටිකක් ඔයාට හොයාගන්න පුළුවන් නැත්නම් කඩෙන් ගන්න පුළුවන්. නිරින්චි දන්නවද? නිරින්චි මුල්. ගුඩ්. ඒක මෙහි තියෙනවද නිරින්චි? ආයුර්වේද කඩේ තියෙනවා. එතකොට ඔයා මෙයා කසාය බීලා තියෙන හොඳට මචං. මේ ගල් කේස් එක. බ්ලැක් සීඩ්ස් අනිත් එක. මේ වර්ග වලින් මිටකින් භාගය ගන්න මේකට දානවා රයිස් කුකරේට. ඊට අමතරව මම ඔයාලට කලින් කිව්වා පුනර්වා කියලා සාරණ මුල් වලින් හදන කැප්සූල් එක තමයි ලෝකේ රටවල් 195ම ඉන්දියාවෙන් එක්ස්පෝර්ට් කරන්නේ වග්ගොඩ රෝගීන් සඳහා සුදුසුයි කියලා. අපි යොගන්න දෙන්න ඕනේ නැහැ පුනර්වා කියන කැප්සූල් එක. ඒක අපි දන්නවා අර තම්බල බිව්වම ඒක බෙනිෆිට් වෙනවා. මම කලින් කිව්වා මිසයි කොචින් කිව්වොත් සබාස්නේක් ග්‍රාස් කිව්වොත් ටොන්කට්ටලි කිව්වොත් මං ෆුඩ් කිව්වොත් මේවා දන්නේ නැහනේ. ඒක දන්නවා. දන්නවා. ඕක මේ මල් දාන්න එපා. මල් දැම්මම මොකද දන්නවද වෙන්නේ? අර වතුර ටික තනිකර කළු පාට වෙනවා. ඒතර බොන්න අප්පිරියයි. ඔයා දාන්න කොළ ඔය කොළ මුල් පොතු කරල් ඔක්කොම හොඳයි. වේලලා ගන්න පොඩ්ඩක්. හරිනේ අයින් පොඩ්ඩකුත් දාන්න. හරි දන්නවද මේ? ඕන තරම් තියෙනවා. එතකොට අන්න අර වර්ග වලින් හදන මොකද අපි රටවල් 65ක් ගැන අධ්‍යයනය කළා විශේෂයෙන් ලංකාව, ඉන්දියාව, ඉන්දුනීසියාව, මැලේසියාව, පාකිස්තාන, චීන මේ රටවල් වල තියෙනවා ලංකාවට වඩා වග්ගොඩ මුත්‍රාශය සුව වෙන මුත්‍රාගල් දියවිල ගන්න වගේ ඖෂධ වර්ග. මේවෙන් හදන ස්ටීම් පවුඩර් එකකුත් මගේ ළඟ මට දෙන්න පුළුවන් ඔයාලට. ඒකිනුත් මේ සැන්දක් මේකට දානවා. මම මේ කියන්නේ දවස් 3 ප්‍රතිකාරය කරම යනවා. හරිද? දාලා ඉවර වෙලා වතුර මේ රයිස් කුකර් එක මගේ රයිස් කුකරෙන් භාගයක් වතුර පුරවනවා. පුරවල ඉවරලා ප්ලග් එක ගහලා ස්විච් එක දාලා පියන වහලා. හරි? ජනා මට පුටු පොඩ්ඩක් විනාඩි. මේ පුටුව දැන් අපි හිතමු නෑ මේ පුටුව හරි පිටියයි තියනවා. මේ රයිස් කුකර් එක පිළිගන්නකො. ඉතින් ප්ලග් එක දිනවනම් ප්ලග් එක ගාලා ස්විච් එක දාලා පියන වහලා මෙන්න තියලා ආයෙත් පුටුවක් මෙන්න කියලා වාඩි වෙලා අද මම මේ ඩ්‍රොයින් යවන්න. මොකද දැන් මට ප්‍රැක්ටිකල් කරන්න ඉතින් මම ප්‍රැක්ටිස් කරලා තමයි යවන්නේ. මේක හරියටම කරෙන්න ඕනේ මේ විදිහටම. මොකද ඉස්සර දුම් ගන්නන්නේ දුම් කුට්ටිය අරගෙන ඉද්දක් දාලා කොම්බනාව එක හරියන්නේ නැහැ.
පියන අරින්න නැතුව මේ සිංගල් බෙඩ් ෂීට් එකක් නෙමෙයි ඩබල් ලොකු බෙඩ් ෂීට් එකක් මේක කාමරයක් වගේ දෙන්න දානවා දාලා ඉවර වෙලා මම කොන්දනවා වගේ ඉන්නේ හොඳ ඍජුව ඇස් වලට මාස්ක් එකක් දාලා විනාඩි 5ක් මේක ඇතුළේ ඉන්න හුස්ම සාමාන්‍ය හුස්ම ගන්නවා හරි අපි හිතනවා වඩා ඉංග්‍රීසි මේක සැරදුමක් එන්නේ මේ සැරදුම නිසා ඇස් වල පටක තුලින් නිසා දීපට්ටයක් එම આવොත් එම ඇස් වලට යන්නේ ඒකම ඇස් වල මාස්ක් එකක් දාන්නේ පැහැදිලිද මම කියපේ කොහොමද කරන්නේ ඊට පස්සේ ආජනයි ඊට පස්සේ විනාඩි 5ක් වගේ කාලයක් ඉඳලා තපරක් දෙන්න හරි විනාඩි 5 ජනාදා වතුර බෝතලයක් ගියමුද එතන අර බෝතල් මේක ඉල්ලගෙන ඔය බෝතල් මේක ඉල්ලගෙන යනවා හරි කරකට වෙලා ඈ මේ විනාඩි 5ක් ඉඳලා රෙද්ද අයින් කරනවා. අයින් කරලා විනාඩි 2ක් විතර නිදාසේ ඉන්නවා. ආයි විනාඩි 5ක් අල්ලනවා. ආයි විනාඩියක් දැන් නිකන් ඉන්නවා. විනාඩි 5ක් ඉන්න කියලා යන්නේ හේතුව තමයි එක දිගටම විනාඩි 5කට වැඩි කාලයක් හිටියොත් එහෙම පෙනෑල්ලේ වතුර පිරෙන්න පුළුවන්. ඒතර ආපෝ යනවා ඉස්පිරිතාලේ වතුර අයින් කරන්න. එතකොට අර විනාඩි 5කට පස්සේ අපි අර සාමාන්‍ය පරිසරයත් එක්ක අනුගත වුණාම අර සර්කල් එක කැඩෙනවා. හරිද? එතකොට මේ එන වාෂ්ප එන්නේ අර අපි දාන ඖෂධ ගුණයෙන් යුතු වතුර වල වාෂ්ප තමයි එන්නේ. ඒකල මට කියන්න අමතක වුණා. ඔයා දුම් අල්ලන්න කලින් මේකෙන් ඔයා මොනවද දැන් ස්පිරිතාලේ බෙහෙත් බොනවද? නෑ. මොකුත් බොන්නේ නෑනේ. අර වෙද මහත්තයා මොනවද බොනවද? මොනවද ඒ බොන්නේ? ඒ දවසකින් තමයි අතට ගිහලා තමයි බොන්න ඕනේ. අතනින් ගිහලා. දවසින් විතර. කීයක් ඉඳන් ගන්න දෙදෙන එක පාරකට? 1300. කොහෙද යන? ගිරිගුල්ල. යන්නේ මොකේද? බයිකින්. අම්මෝ ඒතර පෙට්‍රල් කීය ගන්නවද? දවසම ඉවරයි. හොඳට කියලා. දැන් මොනවද බොන්න දෙන්නේ? අර කසායම කියනවා. ඉතින් මෙහෙම කරන්න. මම දැන් කිව්වනේ කසාය බීලි වල මොකක්ද වෙන ප්‍රශ්න කියලා. ඔයා මෙහෙම කරන්න. අපේ මම දන්නේ මට ඒක කාගවත් බඩේ පාරක් ගහන්න බෑ. හරිද? ඒක නිසා ඔයා ඒක ගැන කල්පනා කරලා බලන්න. මොකද මම යෝජනා කරන්නේ වකුගඩු මුත්‍රා ගල් වලට වඩා වාට අනාගතයේදී කරන යෝජනා වගේක් තියෙනවා. ඔය කසාය බොන්න වකුගඩු නරක වෙන්න පුළුවන්. හරිද? අර දාන ඉංග්‍රීසි දුරුණු ගම්බිරිස් කොත්තමල්ලි වගේ දේවල් වලින් මෙයා මේ තැම්බෙන වතුර මෙයා කිසිම හානියක් නැහැ. ඔයා ඒකෙන් අඬු කෝප්පයක් වතුර පෙරලා අයින් කරගන්න. අයින් කරගෙන උදේට ඔයාට කැමති වෙලාවක මේ අඬු කෝප භාගයක් බොන්න. ඉතුරු භාගය හවසට බොන්න. හරිද? ඒ ගත්තු අඬු කෝපෙන වතුර දාලා තමයි ආයි ස්ටීම් කරන්නේ. ඊට පස්සේ විනාඩි 5 වතුන දුම් අල්ලලා ඉවරනාට පස්සේ මේක නිකන් තියෙන්නේ. ඊට පස්සේ තාත්තටත් අල්ලන්න කියන්නේ. ආච්චිටත් අල්ලන්න කියන්නේ. අම්මටත් අල්ලන්න කියන්නේ. කිසි හානියක් නැහැනේ. තුන් දෙනාම දුම් අල්ලලා ඉවරුණාට පස්සේ හැබැයි හැමතිස්සෙම මතක තියාගන්න රයිස් කෝරියෙන් භාගයක් වතුර තියාගන්න ඕනේ. ඒක අඩු කරන්න එපා. 3 කාලක් වුණත් කමන්නේ නැහැ. ඒ කියන්නේ වතුර අඩු වුණොත් වතුර නැවත දාන්න. වැඩේ ඉවර කරලා හැබැයි ප්ලග් එක ගහලා තමයි තියන්න ඕනේ. ප්ලග් එක ගලවලා එන්නේ මොකද ඒකාකාරීව දුමේ එන්නේ. එතකොට තමයි අන්න. ඉවරුණාට පස්සේ මේ වතුර ටික විතරක් පෙනේරයක් තියලා දානවා බේසමකට. බේසමකට දාලා කෑල් ටික දාන්න එපා. කෑල් ටික රයිස් කෝරියට දාන්න. ඒ කියන්නේ හරියට සුදුලුණු ගම්බිරි සෙරිය දාන්න. දාලා ඉවරලා තුවායක් ගන්න ඔයාගේ බඩේ ඔතන්න පුළුවන් සයිසරේ වටේට. අපි තුමේ තුවාය කියලා. මේ තුවායේ දිග අතර මෙහෙම අරගෙන මෙන්න දෙකට හරි තුනට හරි නවලා මේ දෙකලවරින් අල්ලලා මෙහෙම පොඟවන්න. මොකද දෙකලවරින් අල්ලලා පොඟවන එක මේ ගිනියන් වෙච්ච වතුර තියෙන්නේ. මැදින් ඇල්ලුවොත් එimhe අත පිච්චෙනවා. මේ ඊට පස්සේ මෙහෙම අඹරලා ලණු අඹරනවා වගේ මිරිකලා පිච්චෙන්නේ නැති ගන්න. පිච්චෙන ගන්නට කියලා කිව්වොත් පිච්චෙන ගන්නට දුවොත් එහෙම දියපට්ට එන්න පුළුවන්. පිච්චෙන්නේ නැති ගන්න මෙහෙම ඉන්න වටේ ඔතන්න ඕනේ. ඔතන්න කලින් හොඳට තෙල් මම වල තෙල් දෙන්නම්. තෙල් ටික අරගෙන ඉවරලා හොඳට මෙහෙම ගාලි ඉවරලා මෙහෙම මසාජ් කරගන්න වටේට. මේ තට්ටත් දෙක රුඩින් වගොඩ දින ප්‍රදේශයේ මේ බුරියට පල්ලෙහා යටිපය කොටසේ ගන්න. කාල මසාජ් කළා තමයි මේ තුවාය උතන්න ඕනේ පිච්චෙන්නේ නැති ගන්න. විනාඩි 2ක් යනකොට මේක නිවෙනවා. නිවුණට පස්සේ මුත්‍රා බර නැති වුණාට කමන්නේ ඔයා බලෙන් ගිහිල්ලා මුත්‍රා කරනවා. ඇයි දන්නවද මේ බලෙන් ගිහිල්ලා මුත්‍රා කර අපි අනිත් දවස්වල බලෙන් ගිහිල්ලා මුත්‍රා කරන්නේ නැහනේ. බලෙන් ගිහිල්ලා මුත්‍රා කරනකොට මනසෙන් යනවා සිතුවිල්ල මම අද බලෙන් ගිහිල්ලා මුත්‍රා කරනවා කියලා. අන්න එතකොටත් ඔයාගේ මොළේ සහ වග්ගඩු අතර තියෙන හෝමෝන ක්‍රියාකාරීත්වය සක්‍රිය වෙන්නේ යම් ආකාරයක දායකත්වයක් හම්බ වෙනවා. කොහොමද හම්බ වෙන්නේ? මම ඔයාට කිව්වා උදේ අවුවට ගිහිල්ලා විටමින් D ගන්න කියලා. අපි ඉස්කෝලේ කාලෙත් ඉගෙන ගත්තා. මම කලිනුත් කිව්වා උදේ අවුවේ විටමින් D උදව් කරනවා හෝමෝන ක්‍රියාකාරීත්වය සක්‍රිය වෙන්න කියලා. අනිත් එක තමයි මේ තුවායේ බඳිනකොට එකපාරට මේ හීට් එකක් එනවා. අන්න ඒ වෙලාවටත් ප්‍රතිචාපයක් ඇති වෙනවා මොළේ සහ වග්ගඩුව අතර. අන්න ඒ වෙලාවටත් මොළේ සහ වග්ගඩුව අතර තියෙන
හෝමෝන ක්‍රියාකාරීත්වය සක්‍රිය වෙන්නේ අම්මාකාරයක දායකත්වයක් හම් වෙනවා. මොකද මේ වගේ ගල තියෙන මුත්‍රා ඔගොඩුවේනේ. හරි. මුත්‍රාශය තිබුණත් ප්‍රශ්නයක් නෑ. මුත්‍රාශය තිබුණත් එච්චර තමයි. හරි. එතකොට මම ඔයාලට කිව්වා තෙල් ගාලා මසාජ් කරන්න කියලා. අපේ මේ හැමට යටින් තියෙන්නේ තෙල් ස්තර. මේ මගේ යාළුවා කියන්නේ පොඩ වයසේ මම අපේ ගෙදරින් ළඟ ඉන්නේ. එයාගේ නම්බරේ බලලා තමයි දැන් ඉන්නවලු නුවර. එයාගේ වයිෆ්ට ඩයලිසිස්. දැන් තමයි මාස 3ක් විතර තමයි ඩයලිසිස් කරන්නේ. දැන් වැඩේ තියෙන ළඟේ ෂෝක තමයි ප්‍රශ්නේ තියෙන්නේ. මොකද දන්නවද? මහා අවාසනාවක් කියන්නේ වකුගඩු රෝගීන් මැරෙන්නේ ඉන්න මිනිස්සුන්ව බාගෙන මරාගෙන. මේ ළඟදී හොඳට හිටියා. මේ ළඟදී මේ ගොඩක් ඉන්න මගේ පේෂන්ලා. මේ ළඟදී මට සෙට් වුණා මෙයා මේ මරදානේ මවුලව කෙනෙක්. අවුරුදු 80 අන්තිම මොහොතේ මට ඉතින් හම්බුනේ. අහලා ඇති ડોක්ටර් සුජිත් සෝමయ్య කියලා ඉන්නවා මේ ලංකා හොස්පිටල් එකේ ඉන්දියන් ડોක්ටර් කෙනෙක්. එයා තමයි ලංකාවේ ඉන්න පිටරටින් වැඩ කරන පරණ පොදු පිටරට කෙනෙක් කෙනාම ලංකාව විකුණන්න ලේසි මෙයා. අපේ මිනිස්සු හිතන්නේ පිටරට කෙනෙක් කියලානේ. ඉතින් ඒක හොඳට යූස් කරන ලංකා හොස්පිටල් එක. පුත්තලම් පැත්තේ දෙවුණ අක්කර 25ක් විතර. ඔක්කොම ටික විකුණන ලෙවල් ඔක්කොම දුන්නේ මෙයා ලංකා හොස්පිටල් එකට. දැන් අන්තිම මොහොතේ මම ගිහිල්ලාම තිබුණේ නැහැ මුස්ලිම් මලගෙදරක. ඔය ගියා මම මලගෙදරේ මාත් එක්ක හරියට හිතවත් වුණා ඒගොල්ලෝ. අන්තිම මොහොතේ ડોක්ටර් ඇවිල්ලි වෙලා අර දෙනවනේ මරණා කියලා ඉවරලා. ඒක දෙන්නයි ඇම්බියුලන්ස් එකටයි නර්ස්ටයි ડોක්ටරයි ආයෙ 1,50,000ක් ගත්තා මෙයා. මම කියන්නේ නැදී වක්වඩ රෝගීන් මැරෙන්නේ ඉන්න මිනිස්සුන්ව බාගෙන මරාගෙන. හේතුව මොකද දන්නවද? හරිනම් අපි යෝජනා කරන්නේ ඩයලිසිස් සතියට 3 පාරක් කරන්න කියලා. මේ තියෙන වර්ක් ලෝඩ් එකත් එක්ක ගවර්න්මන්ට් හොස්පිටල් වල ඉන්න නැති නිසා සතියට එකපාරයි කරන්නේ මෙයා. එහෙම නැත්නම් ඒගොල්ලෝ කන්ටැක්ට් තියෙන කට්ටියට දෙනවා, ඒගොල්ලන්ගේ ඥාතින්ට දෙනවා, හිතවතුන්ට දෙනවා. අර සාමාන්‍ය ජනතාවට ඒව හම්බෙන්නේ නැහැ මෙයා. හරිද? එතකොට වෙන්නේ මොකද්ද? 3 පාරක් කරන්න ඕන එක්කනට එකපාරයි කරන්නේ. එතකොට ප්‍රයිවට් ගන්න කියලා සමහරවම කියන්නේ නැහැ, කරන්නේ නැහැ මෙයා. එක්ක මැරලා යනවා, නැත්නම් මොකක් හරි සාවිකාරයක් වෙනවා මෙයා. නැත්නම් වීදම් කරොත් එහෙම ගේදොර ඉඩකඩම් ඔක්කොම විකොල්ලේලා ඉන්න මිනිස්සුන්ව බාගෙන මරාගෙන තමයි මැරෙන්නේ. ඒක නිසා මම ඔයාට මේ හම්බෙන ඔපචුනිටි එක අදට නෙමෙයි මම හොඳට මතක තියාගන්න තව අවුරුදු 20කට 30කට පස්සේ තමයි ඔයාට මේ ඔපචුනිටි එක හම්බෙන්නේ. ඒක නිසා මේ වීඩියෝ එක ලයිෆ් ටයිම් ආ තියාගන්න මෙයා. තේරුණාද? මොකද කවදාද ඉම්පෝර්ට් මේ මම මේකෙදි ඔයාගේ සම්පූර්ණ ආවරණය වෙන විදිහට තමයි මේ කතා කරන්නේ. මොකද දන්නවද? මම අර කතාවට එන්නම්කෝ. තෙල් ගාලා මසාජ් කරන්න කියලා කිව්වේ අපේ මේ හැමට යටින් තියෙන්නේ තෙල් ස්තරයක් මේද ස්තරයක්. අපි ගාන තෙල් හොඳ තෙල් නම් මේ තුවායේ රසට ඇබ්සෝබ් කරලා බෑඩ් කොලෙස්ටරෝල් තියෙනවා නම් ඒ ටිකත් කට් වෙලා යනවා. ඒ විතරක් නෙමෙයි මම අර තුවායේ පොඟෝලා ගන්න කියලා කිව්වේ ඖෂධ ගුණයෙන් යුතු වතුර වල. මේ ඖෂධ ගුණයෙන් යුතු වතුර මේ හැමේ ටච් වෙනකොට රෝම කූපාංශයෙන් මාංශ පේශීන් අස්සෙන් ගිහිල්ලා මුත්‍රාශය වග්වඩුවේ ෆන්ක්ෂන් එක වැඩි වෙන්න විතරක් නෙමෙයි ඔයාගේ මුත්‍රාගල තියෙන තැනින් පොඩ්ඩක් දෝලණය වෙලා ඒක අර පවුඩර් වෙන්න වගේ යම් කිසි මම කියන්නේ 100% යම් ආකාරයක සහනයක් හම්බ වෙනවා. හරිද? එතකොට මේ දුම් ඇල්ලීම නිසා අපේ දාඩිය යනවා. දුම් ඇල්ලනකොට අපි ඉගෙනගෙන තියෙන්නේ ඔක්සිජන් රන් කාබන් ඩයොක්සයිඩ් පිට කරනවා කියලා. එතකොට කාබන් ඩයොක්සයිඩ් එක වැරදි හැබැයි ඉතින් ඔක්කොම ඕස්මොටික් ගන්න ඔක්සිජන් විතරක් නෙමෙයි. කාබන් ඩයොක්සයිඩ් විදිහට පිට වෙන්නේ ක්‍රියේටිනින් එහෙම නැත්නම් අපද්‍රව්‍ය. දාඩිය විදිහට පිට වෙන්නේ ක්‍රියේටිනින් එහෙම නැත්නම් අපද්‍රව්‍ය. අපේ මේ ENT උගුර කණනාසය ආශ්‍රිතව කේටර් ග්‍රන්ථි තියෙනවා. මේ නළල තලයේ ඇතුලේ තියෙන්නේ මේ සෙම තමයි හිර වෙලා. ඊට අමතරව අපි අර කියලා තියෙන ඉංග්‍රීසි බෙහෙත් බොනකොට සෙම කර වෙනවා, සිංහල බෙහෙත් බොනකොට සෙම කැඩලා එනවා කියලා. අපි මේ අල්ලන දුම නිසා මේ පෙනහැල්ලේ අර මීවදේ වගේ කාමර වල තියෙන සෙම ටික කැඩලා එනවා. ඒතකොට මේ පෙනහැල්ලේ තියෙන සෙම ටික මේවැය තියෙන සෙම මේවැය සෙම ටික ඒවත් ඇවිල්ලා මෙහෙම හරි නැත්නම් ගිලලා හරි සෙම ටික අයින් වෙනවා. ඒතකොට දාඩියත් එක්ක, හුස්මත් එක්ක, කෙලත් එක්ක අපේ මේ ප්‍රතිකාර ක්‍රමය හරහා දුම් ඇල්ලීම හරහා 3 ආකාරයකින් ක්‍රියේටිනින් පිට වෙනවා.
මොකද ක්‍රියේටින් පිට ගන්න එක හරියට වැදගත් වෙනවා. මේ විශේෂයෙන් කැල්සියම් වගේ තියෙන ක්‍රියේටිනුත් පිට වෙලා යනවා. එතකොට අපිට නිවැරදි කරගන්න තියෙන තව දෙකයි. මොනවද? මුත්‍රා මලපා. මම කලිනුත් කිව්වා අපේ අපද්‍රව්‍ය බැහැර වෙන ක්‍රම පහක් තියෙනවා. මුත්‍රා මලපා, දාඩිය, හුස්ම කෙල. අන්න ඒක නිසා තමයි මම කිව්වාට උදේ පාන්දර නැගිටපුවම වකුගඩු සුව වෙන, මුත්‍රාශය ෆන්ක්ෂන් එක වැඩි වෙන, කැල්සියම් නිෂ්පාදනය නොවන, කැල්සියම් නිෂ්පාදනය වෙන එක වළක්වන වර්ගයක් තේ එකක් විදිහට තම්බලා බීලා මුත්‍රා කරන්න යන්න කියලා. පැහැදිලි නේද? ඔයාලට මෙතනට නිකන් ඒ වගේම තමයි නවදයක්. අර එන වාෂ්ප ටික එන්නේ රත් වෙලා. ඕනම ද්‍රාවණයක ඝනත්වය අඩු වෙනවා රත් වුණාට පස්සේ. තෙල් ටිකක් ලිපේ තිබ්බම thickness එක අඩු වෙනවනේ. මේන වාෂ්පයේ රස්න නිසා ශ්වසන පද්ධතිය පෙනාල්ල හරහා හෘද වස්තුර කියලා ලේට වල එකතු වුණාම ලේවල තියෙන ඝනත්වය අඩු වෙනවා. අන්න එතකොට අපේ මේ පොම්පේ ගහන්න හරි ලේසි. අන්න එතකොට heart attack එකක් හැදෙන්න තියෙන සම්භාවිතාවය නැති වෙලා යනවා. ඒ වගේම තමයි මේන වාෂ්පයේ රස්න නිසා මේ වගේ වම්බුවක ලේ කැටිත්තක් තිබුණොත් ඒකත් දිය වෙලා යනවා. එතකොට නහරයක් පුපුරන්න තියෙන සම්භාවිතාවය, පැරලයිස් වෙන්න තියෙන සම්භාවිතාවයත් නැති වෙලා යනවා. හරිද? ඒ වගේම තමයි මේන වාෂ්පවල ගුණය ඉන්නේ ඖෂධීය ගුණයෙන් යුතු වාෂ්ප. මේක ඇහිල්ලා ශ්වසන පද්ධතිය පෙනාල්ලා හෘද වස්තුරා ලේවලට එකතු වෙලා අපේ වකුගඩු වලට විතරක් නෙමෙයි යන්නේ. මුලය, කුඩා මුලය, ඇලදිව, පිත්තාශය, ආහාර ජීර්ණ පද්ධතිය, මුත්‍රා පද්ධතිය, ශ්වසන පද්ධතිය ඇතුළු සමස්ත ශරීරය පුරාම මේ ඖෂධ ගුණය ගමන් කරනවා. ඒතර මට කියන්න තියෙන්නේ කසිප්පු බීලා වෙරි වෙනවා නම් ඇයි මේ ඖෂධ ගුණය කියලා සනීප වෙන්නේ නැත්තේ? පැහැදිලිද මං කියන එක? සරලව කිව්වොත් ඉංග්‍රීසි මම මේ කරන්න හදන්නේ කසාය හදනකොට වාෂ්ප කරලා යවන කොටස් අත ශ්වසන පද්ධතිය හරහා, පෙනහල්ල හරහා, මොනවාද හෘද වස්තු හරහා කෙලින්ම ලේවලට එකතු කරන එක. මම ඔන්න ඕකයි කියන්නේ ආයුර්වේදයේ දොස්තර මහත්තයා එහෙම නැත්නම් වෙද මහත්තයා මේ වැරද්ද හදාගෙන නෑ මෙයා. මේ හදපු නැති වැරද්දෙන් දෙන කසාය තමයි වට මේ බොන්න දෙන්නේ. මං කියන එක තේරුණාද? ඉතින් ඇයි ඒගොල්ලන්ට බැරි මේ විදිහට ස්ට්‍රෙක් එකක් හදලි වෙලා මිනිස්සුන්ට බොන්න දෙන්න? වාස්පාලන එක දන්නේ නැත්නම් අඩු ගන්න. ඒ කියන්නේ දැන් සරලව හිතන්න මම උදාහරණයක් කියන්නම්. අවුරුදු 20 ගානකට පස්සේ මහරගම ආයුර්වේද පර්යේෂණ ආයතනයෙන් පර්යේෂණයක් කරා කටුපිල වලින් පිළිකා වලට බෙහෙතක් හැදුවා. කොහොමද ඒකත් හැදුවේ මේගොල්ලෝ? වතුර කෝපටක් දාලා එකකට හින්දලා. ඇයි ඊළඟේ අර වාෂ්ප කරලා අපිට ස්ට්‍රෙක් එකක් විදිහට හදලි වෙලා මිනිස්සුන්ට ඉන්ජෙක්ට් කරන්නේ නැත්තේ? අපි ඒ වගේ නිෂ්පාදන 200ක් විතර දාලා තියෙන අප්‍රූවල් වලට. මේගොල්ලෝ දැක්කේ නෑ වගේ බලන්න තු ඉන්නවා ඊළඟේ. ඔයාලට මං කියන දේ තේරුණාද කියන්නේ? ඒ කියන්නේ මම කියන්නේ ආයුර්වේදය හොඳ නෑ කියලා. මම කියන්නේ හෙළවෙදකම හොඳ නෑ කියලා. මෙන්න මේ වැරදි ටික හදලි වෙලා ඒව නිවැරදි කරලා මිනිස්සුන්ට දෙන්න ඕනේ. ඒකයි මං කිව්වේ තාක්ෂණයේ මෙච්චර දියුණු කාලෙක ඇයි මේ නවීන ක්‍රම බලන්න අපි කොච්චර සරල මෙතඩ් එකක්ද පාවිච්චි කරලා තියෙන්නේ කියලා. රයිස් කුකර් එකක්. රයිස් කුකර් එකක් හැම ගෙදරම තියෙනවා. හරි? ඉතින් අරකම කසාය හදන එකම අපිට පුළුවන් ඒකේ තියෙන ඖෂධීය ගුණය යවන්න. අනිත් අපි වතුර පතාට එක නේද බලන්න වට තම්බල ගන්න කිව්වේ. සෙල්සියස් අංශක 100ට රත් වෙච්ච වතුර තමයි මම වට බොන්න කිව්වේ. ඒතර මේකේ කහ දානවා කියන්නේ කොහොමද ඇන්ටිබයොටික් රැඳෙන්නේ නැහැ. බය නැතුව ඒක බොන්න. කිසිම හානියක් වෙන්නේ නැහැ. හරි බොන්න. මෙතනට වෙනකම් මොනවද මයින් අහන්න තියෙන ප්‍රශ්න? මට තා පොඩි වෙලාවෙයි දින කතා කරන්න ඔයාලට. ගොඩක් නෑ කියන්නේ. එච්චරයි. මම මේක පැහැදිලි කරන්නම වෙනවා. නොකර හිටියොත් එහෙම ඔයාට අද නෙමෙයි කවදා හරි දවසක් අපි හිතමුකෝ ඉරංගේ දරුවෝ හැදුවා. හරිද? දරුවන්ගේ ප්‍රශ්න වලදී තමයි ඔයා ඒගොල්ලන්ට ඕන වෙන්නේ. ඒ කාලේ ඔයාලා ඩෙකුණු මොකද වෙන්නේ? දැන් ඔයා මේ නොලෙජ් එකත් මේක වෙලා තියෙන්නේ මොකද දන්නවද? මේ ප්‍රතිකාරකමේ හොයාගත්තේ පිටරට මිනිස්සෙක් නම් අපේ මිනිස්සු රතු පාවට දාලා තමයි පිළිගන්නේ. මේක හොයාගත්තේ අපේ මිනිස්සුවා දකින්න ඇති අපි කියන දකින්නවා වගේම අපිට බණිනේවා. ඕනතරම් කමෙන්ට්ස් වල දැකලා ඇති. පිටරට මිනිස්සෙක් හොයාගත්තා නම් රතු පාවට දාලා පිළිගන්නේ. අපේ එකෙක් හොයාගත්ත නිසා මොකද කරන්නේ? පාවඩේ බිමට අඳිනවා බිමට අඳිනවා. ඔයා කියන්නේ ඔය පළවෙනි එක්ස්පෙරිමන්ට් එක අපේ without dialysis without transplant kidney card system එක ප්‍රොෆෙසර් මේ ඒකෙදි ඔය අවුරුදු 10 පරිශ්‍රණයේදී අපි එක්ස්පෙරිමන්ට් බුක් එක අපි දැම්මා WHO එකට. ඒ වගේම ලංකාවේ ආයුර්වේද වෛද්‍ය සභාවටයි මේකටයි දෙකටම දැම්මා. මොකද්ද? රජේරියා පංච වෛද්‍ය ඔකටත් දැම්මා. ඒ වගේම අපි කැලිෆෝනියා යුනිවර්සිටි එකත් දැම්මා. කැලිෆෝනියා යුනිවර්සිටි එකනොත් එහෙම ඒගොල්ලන්ට අප්‍රූවල් දෙන්න බෑනේ. ඒගොල්ලෝ ඉතින් මේක එක්ස්පෙරිමන්ට් බුක් එකක් විදිහට ඒගොල්ලෝ තියාගෙන ඉන්නවා. අපි දෙවනි පරිශ්‍රණය කරේ ඊළඟේ ඉමෝටල් සිටි කේල් කියලා. මම පොත් දෙක ගෙනාවේ නැතුව අර පෙන්නන්න තිබුණා. ඒකෙදි අපි කරේ මැලේසියාවේ තියෙනවා
මැලේසියාවට ආවේනික වෙච්ච ශාක වර්ග පැලෑටි වර්ග 800ක් ගැන අපි ස්ටඩි කරා. ඊට අමතරව ලංකාවේ වැද්දෝ ඉන්නේ. මයංගනේ දබානින්නේ. මේ වගේම ජන කොට්ටාශයක් ඉන්නවා ඔරන් අස්ලි කියලා. මේගොල්ලන්ගේ තියෙනවා ෂෝට් රෙසිපීස්. දැන් උදාහරණයක් විදිහට වතුර පත අට එකට සිඳවා කියලා මේකට දාන වර්ගට ගැහුවාම මොකක්ද නරක වෙනවා මෙයා. ඇයි ඉතින් මේ මහ විකාරයක් නේ ඒක. මේ ඉඟුරු වලින්, ලයිම් වලින්, එතකොට කහ වලින් හදන්න පුළුවන් හරිම කෙටි රෙසිපීස් ඒගොල්ලෝ ගාව තියෙනවා ෂෝට් රෙසිපීස්. අන්න ඒ වගේ වර්ග 250ක් සහ දැන් උදාහරණයක් විදිහට රජ ඖෂධයේ විදිහට මැලේසියාව පිළිගන්නේ මෙයා ටොන්කට්ටලිය කියන එක. මෙහි අපිට පාවිච්චි කරන්න තියෙන එකට විකල්පයක් විදිහට අශ්වගන්ධ කියන එක. ඉතින් ඒකත් ඉන්දියාවෙන් එන්නේ ලංකාවේ නැහැනේ. ඉතින් ඒව ගැන අපි වෙනම පරිශ්‍රණය කරලා තමයි ඔය ඉමෝටල් සිටි කේල් කියන කෘතිය අපි ලිව්වේ. ඒක අවුරුදු 3ක් වගේ ගියා අලියන්ස් වලට මට. ඊට පස්සේ මේක අපි පිළිගන්නේ ඔය ඉන්නවා මේ දතෝ කියලා කට්ටියක්. ඒගොල්ලෝ ඔය නයිට්‍රෝ කියලා තියෙනවා. අන්න ඒ වගේ නයිට්‍රෝ කියලා හරි දිනවා ඒක රට. ඒ වගේ යම් බලපෑමක් කරන්න පුළුවන් රජවල් වලට. ඉතින් මේගොල්ලෝ ඒ දතෝ කෙනෙක් තමයි ප්‍රධාන ආරාධිත අමුත්‍යාව දෙලා. මම අර ෆොටෝ එක පෙන්නන්නම්. ඊට පස්සේ යා පොරොන්දු වුණා මේක මොකද රටක් විදිහට මැලේසියාව නියෝජනය කළානේ මේ එක්ස්පෙරිමන්ට් එක කරේ අර අපේ පළවෙනි එක. ඒක නිසා යා ඉතින් තාම පෙන්න්නේ අපි දන්නේ නැහැ කොහොම වෙයිද කියලා. එහෙනම් කියන දේවල් වෙන්නේ නැහැ නේ ලෝකේ කොහොක්වත් දේශපාලකයෝ. ඒක නිසා ඒක බලමු. නමුත් ඒ විදිහට පිළිගන්න හරි මෙයා පිටරට කෙනෙක්ව ඒ විදේශිකෙක් විදිහට ඒගොල්ලෝ පිළිගන්න. අපේ මිනිස්සු මේ ගණන් ගන්න. මම ඔයාලට කියන එකම යෝජනාව ලංගේෂ්. මම මේ කියන කතාවේ වැරද්දක් තියෙනවා නම් ඔයා ඒ වැරද්ද මට කියන්න. මම ඉස්පුදුනින් පිළිගන්න කැමතියි. මගේ වැරද්දක් තියෙනවා නම් ඒක නිසා මේ දැනුම අවබෝධය මොකද මට අවුරුදු 10ක් 12ක් ප්‍රොෆෙසර්ත් එක්ක තියෙන මේ සම්බන්ධයේ දැනුම ඔයාලට මේ පැයෙන් ගන්න බෑ. ඒ නිසා ඔයා මාත් එක්ක මාස 3ක්වත් සම්බන්ධය තියාගත්තොත් තමයි මේක සාර්ථක වෙන්නේ. හරිද? ගලේ ප්‍රමාණය අඩු කර ගැනීම වෙනුවෙන් දක්වන එක සහ මෙතනින් එයාට කැල්සියම් නිෂ්පාදනය නොවන එක ශරීරයේ හැඩගස්වන එක සහ අනාගතයේදී වකුගඩු රෝගියෙක් කියලා ඔයාට හංගඩු ගණනකින් ගලව ගන්න එක තමයි ඔයාට මගෙන් ගන්න තියෙන බෙනිෆිට් එක වෙන්නේ. හරිද? ඒතකොට ඒකදී වකුගඩු වලට අදාළව විතරක් නෙමෙයි ඔයාගේ පුද්ගලික ජීවිතයට අදාළව, අනාගත දරුවන්ට අදාළව, ආර්ථිකයට අදාළව මේ සියලුම දේට මම ඔයාට ඇඩ්වයිස් දෙනවා. මම දැන්ටත් කියපු දේවල් එහෙම තමයි කිව්වේ. නැත්තම් දැන් මේ මම කියන කතාව ආයි කියන්නම් මට පුළුවන්. නමුත් මේක ඔයාට යූස් කරන්න පුළුවන් ලයිෆ් ටයිම් එක. කිසි ප්‍රශ්නයක් නැහැ. හරිද? ඒක නිසා ඔයා මට 10 පාරක් කතා කළත් මම ආයි සල්ලි ගන්න නැහැ. මම ඔයත් කතා කරලා තියෙනවා මට හොඳට මතකයි. ඔව් මට මතකයි. හරි ඒක නිසා උදේට දුම් අල්ලලා ඉවර වෙලා මේ වැට්ටික් කල්ලි ඉවරලා දවස් 3 ඇතුළත දවල්ටත් ස්ටීම් කරන්න ඕනේ. දවල්ට ස්ටීම් කරනකොට දැන් මේ වතුර ටික අපි ගත්ත තුවාය පොඟවන්න. මේක වතුර නෑ. මේ රයිස් කුකර් එකේ. නැවත වතුර භාගයක් දාලා අර මම දෙන ස්ටීම් පවුඩරින් ආයි ස්ටීම් පවුඩර් මේ සැන්දක් දාලා දවල්ටත් විනාඩි 5ව 3ක් ස්ටීම් කරනවා. අර මේ ඉන්ග්‍රීඩියන්ට්ස් එක පොට නෑ මම මේවා මෙයා දැන් මම ගිරවයි කිව්වට ඔයාලට මතක තියාගන්න බෑනේ. ඔයාලට මම කෑම ලිස්ට් එකක් දෙනවා. බීම ලිස්ට් එකක් දෙනවා. දුම් අල්ලන ලිස්ට් එකක් දෙනවා. දෛනික දිනචර්යාවේ ක්‍රියාපටිපාටියක් දෙනවා. ඒක මම වකුගඩු රෝගීන් ටාගට් කරපු එකක් තියෙන කොමන්ලි එකක්. නමුත් මම ඔයාට අදාළව ඔයාගේ කැල්සියම් සිද්ධියට අදාළව මම වෙනම කෑම ලිස්ට් එකක් මට හදලා දෙනවා. මට ඒක පොඩ්ඩක් ටික වෙලාවක් දෙන්න මම ඔයාට අද නෙමෙයි මම දවසක විතර මම කරලා දෙන්න. ඔයා මෙච්චර කාල කෑවේ නැහැ නේ විදියට. ඒක ෆලෝ කරන්න. කිසි ප්‍රශ්න නැහැ. විශේෂයෙන් මම යෝජනා කරනවා ඔයාට හාල් මෙස් වගේ වනම් කන්න එපා කියලා වහයි කැල්සියම්. ගුඩ්. මොකද කැල්සියම් වැඩි ඒවා ටිකක් හොඳද? අර පොඩි මාළු කන්න එපා. පොඩි මාළු වල කැල්සියම් වැඩි ටිකක්. දැන් පොට වර්ෂමින් තමයි කන්නේ. පරිස්සම් වෙන්න මෙහෙමනේ ඊළඟේ නොකනොබී දැන් බලන්න ඔය අරක්කු බීලත් නැහැ. සිගරට් බීලත් නැහැ. මොනවක් කරන්න නැතුව ඔයාලට ප්‍රශ්න. තේරෙනවද? ඉතින් කන බොන මිනිස්සු අර එක අතකින් බලන ලෙඩක් දුන්නා කමන්නේ නැහැ. මේ අන්තිමට කාලත් නැහැ බීලත් නැහැ. හරිද? මම කියන්නේ බොන්න කියලා නෙමෙයි ඔයාලට. හරිද? නොකන තාත්තා ඩ්‍රින්ක් එකක් ගන්නවද? තාත්තා ඩ්‍රින්ක් එකක් ගන්න. ගන්න නැහැ. අයියත් නැහැ. අයියා ටික නෑ මම ඔයාලට කියන්නේ මේ බොන්න කියලා නෙවෙයි මෙයා. හරි නොකනොබී හිටියත් මෙයා මට හම්බෙලා තියෙනවා මෙයා ඕන තරම් හතර පොයේට සිල් ගන්න ජීවිතේට මස් මාළු කාලා නැති මිනිස්සු ඕන තරම් වග්ගල් ඩොඩ් වෙලා එනවා මෙයා. හරිද? එතකොට ඒවා ඔක්කොම මම දෙනවා. දවල්ට දුම් අල්ලලා අර ස්ටීම් පවුඩර් දාලා දවල්ටත් විනාඩි 5ක් තුනක් දුම් අල්ලනවා. නැවතත් හවසටත් ස්ටීම් පවුඩර් මේ සැන්දක් දාලා හවසටත් විනාඩි 5ක් තුනක් දුම් අල්ලනවා. ඒ කියන්නේ උදේට 3 පාරයි දවල්ට 3 පාරයි හවසට 3 පාරයි. මේක දවස් 3 විතරයි. දවස් 3 බෑ කරන්න. එහෙම නෑ. ඔයා උදේ වැඩට යන්න කලින් 3 පාරක් අල්ලන්න. දවල් ගොඩක් දුරද යන්නේ වැට්ට? මම ලොරිය දුවනවා. ඔව් දවසම වැඩ. ලොරිය
ඔව් අපි ඕඩර් આવුත් යනවා. හරි මෙහෙම කරන්නකෝ. වෙට කොටක් තියෙනවා. හරි මෙහෙම කරන්නකෝ. මට තේරෙනවා. දවස් 3 රේට විතර. නම් පුළුවන් උදේටත් පුළුවන්. දවල්ට දවස් 3 විතරනේ. ඒක පොඩ්ඩක් කොහොම හරි කරගන්න. හරිද? ඔයා වැඩ කරන අතරතුර ඇහිලා කමන්නේ කරගෙන යන්න. නෑ මට තේරෙන්න. නෑ කමන්නේ. නෑ ඉතින් මෙච්චර කල් දුම් ඇල්ලුවේ නෑනේ. ඒකින් ප්‍රශ්නයක් නෑ. හවසටත් දුම් අල්ලලා ඉවර වෙලා හවසටත් අර රයිස් කුකර් එකේ තියෙන වතුර ටික විතරක් බේසමකට දානවා. බේසමකට දාලා අර විදිහටම කුවාය අරගෙන අර විදිහටම දිගාරලි වෙලා පොඟවලා මිරිකලා පිච්චෙන්නේ නැති ගන්නට අපි උදේ තු ඉන වටේනේ. හවසට කොයිද දන්නේ? හවසට කොයිද දන්නේ? හවසට දන්නේ බෙල්ල වටේ. බෙල්ල වටේ ඔතන්න ගන්නොත් තෙල් ගාලා මසාජ් කරලා තමයි තුවාය ඔතන්න ඕනේ. බෙල්ල වටේට. උදේට දවල්ට දෙනවා. නෑ උදේට ඉන වටේනේ. හවසට බෙල්ල වටේ. තෙල් ගාලා මසාජ් කරලා තමයි තුවාය ඔතන්න ඕනේ. හරි. මේ බෙල්ල වටේ තුවාය ඔතන්න කියන්නේ හේතුව තමයි බෙල්ල හරහා තමයි ගලනාලය යන්නේ. බෙල්ල හරහා තමයි ශ්වාසනාලය යන්නේ. බෙල්ල හරහා තමයි මොළේ හෘදය ඇසු අතර ප්‍රධාන බලනාර දෙක යන්නේ. බෙල්ල හරහා තමයි ස්නායු ගමන් කරන්නේ. බෙල්ල හරහා තමයි හෝමෝන ගමන් කරන්නේ. වඩා වැදගත්ම දේ වෙන්නේ අපේ ස්පයිනල් කෝඩ් එක හයිවලා තියෙන්නේ මෙන්න මෙතනට. මෙන්න මේ පද්ධති ටික ඔක්කොම මේ තුවාය රස්ටෙන්ට රත් වෙනකොට මේකත් පිච්චෙන්නේ නැති ගන්නට හොඳේ. පිච්චෙන ගන්නට තු දියපට් වෙන්න පුළුවන්. මුළු ඇඟම එන්ජින් එකයි වැඩ ගන්න පටන් ගන්නවා මෙන්න මේ වෙලාවට. අන්න ඒ වෙලාවටත් මොළේ වගොඩුවේ අතර හෝමෝන ක්‍රියාකාරීත්වය සක්‍රිය වෙන්නේ යම් ආකාරයක දායකත්වයක් හම්බ වෙනවා. ඔයා ඒ වෙලාවට ගෙදර ඉන්නේ අම්මනේ තාම ඉතින් ගෑල් ළමයා හම්බ වෙන්නේ නැහැ නේ විදිහනේ. හම්බෙන්නේ කොහමද ගෑල් ළමයා? ඔයා ගෑල් ළමයා කතා කරලා තියෙනවා. නෑ කතා කරනවා විතරයි. තාම හම්බ වෙන්නේ නැහැ. එන මං කියනවා දැන් කසාද බඳින ඉන්නේ ගර්ල් හම්බ වෙන්නේ නැද්ද හැමදාම? අම්මෙන්න. කොහෙද? 60 60. ඔයා මේ මාගරපත. ඉතින් ඉදිරියටවත් හම්බෙන්නේ නැහැ. නිකන් යනවා ගෙදරට යනවා. එච්චරයි. තාම කතා කරලා ඉවරයි කොහොම කරයි. සෙක්ස් මොකුත් තාම නැහැ. නැහැ. ඔයගොල්ලන් එහෙම නැහැ නේ. දැන් හොඳයි. හරි. නෑ මම කියන්නේ වාට මොකද දන්නවද දැන් ඒ වෑදිත් මෙයා යම් ප්‍රශ්න ඇති වෙන්න පුළුවන්. මොකද දන්න තරුණ කට්ටිය ගොඩක් අය අර අලුතෙන්ම දැන් ඕක බලන්න කියන්නේ හේතුව තමයි ඊළඟේ ආදරය තමයි අත්‍යවශ්‍යම කාරණේ. විශේෂයෙන් දකුණු ආසියාතික රටවල් වල ලිංගිකත්වය ගැන ප්‍රසිද්ධිය කතා කරන්නේ නැහැ. නමුත් යුරෝප් කන්ට්‍රීස් වල ඔහම නැහැ. අවුරුදු 30 35 වෙනකන් ලිවින් ටුගෙදර් කන්සෙප්ට් එකේ සෙකන්ඩ් ලයිෆ් එක පටන් ගන්නෙම ආෆ්ටර් මැරේජ්. ඉතින් ඒගොල්ලෝ ලයිෆ් එක එන්ජොයි කරලා ඉවරලා සෙකන්ඩ් ලයිෆ් එකෙන් පස්සෙත් ඒගොල්ලෝ එන්ජොයි කරලා හොඳ ලයිෆ් එක ගෙවනවා. මම එකයි කියන්නේ වාඩි. ඒකේ අර අපේ වල තියෙන ට්‍රැඩිෂනල් එකත් එක්ක අපේ කල්චර් එකත් එක්ක විශේෂයෙන්ම හින්දුනේ. හින්දු කට්ටියක ඉතින් මේක ගොඩක් වැඩි. මම දන්නවා ඉතින් මොකද මම මැලේසියාවෙත් හින්දු කට්ටියත් එක්ක ගොඩක් වැඩ කරනවා. ඒ නිසා මම ඒක දන්නවා. ඉන්නවා. ඒගොල්ලෝ ඔරිජින් එක මම ගොඩක් දන්නවා. හරි. ඉතින් ඒක නිසා හවසට දුම් අල්ලලා අර බෙල්ල වටේ වැඩේ කරන්න කියන්නේ මෙන්න මේ හෝමෝන් ඇක්ටිවේෂන් එකට ඒකට ශප. මොකද මම කියන්නේ හැදුවේ අර එයා ඉන්නවා නම් ඉතින් ආයත් එක දැන් කොහමද ඔයගලගේ රිලේෂන් ලව් එක ඕකේද ලව් ගොඩක් කල්ද ඔයගලන් දැන් මේක නෑ අවුරුදු 10ක විතර. අවුරුදු 10ක් ලව් එක. ඔය ලව් එකක්ද? ඔව්. ගොඩක් දැන් ගෙදර කතා කරලා. ගෙදර දැනගෙන හිටියේ නැද්ද මෙච්චර කාලෙ? ගෙදර දන්නවා. ගෙදරට කිව්වා. ඊට පස්සේ ඒ ගෙදර අපි කතා කරලා අවුරුදු 10ක් ඉඳන් ගොඩ ලොකු ලව් එකක්. ඒ ලෙවල් කරනවා. ඒකනේ ඉතින් ඔය යාළුවනේ දැන් හොඳට. හරි හොඳයි. ඉතින් ඒක දැන් වාට ගැලපෙනම එක නා තමයි යාළුවලා ඉන්නේ. 14 ඉඳලා. ඒකනේ. අවුරුදු 12. ඒක තමයි. හොඳයි. එයාටත් මේ වීඩියෝ එක අහන්න දෙන්න. දෙන්න හරි මම TikTok එකේ මම ලින්ක් එක දාන්න. රයිට්. එතකොට හවස දුම් අල්ලලා ඉවරලා අර බෙල්ල වටේ වැඩේ කරාට පස්සේ අම්මට කියලා ඔලුවට තෙල් ටිකක් දාගන්න බෙල්ල වටේ ඔතල තියෙනවා. මොකද ආදරේ තමයි ඔයාට වැඩිම ආදරේ අම්මද? අම්මට කියලා ඔලුවට මම ඒකටත් ඔලුවට තෙල් දාන්න දෙන්නම්. හරිද? දැන් වතුර ටික ඉවරනේ මේ රයිස් කුකරේ තිබිච්ච ගත්තනේ අපි ආපහු. නමුත් කෑල් ටික තියෙනවා. සම්පූර්ණ පිරෙන්න ආයි වතුර දාලා ෆුල් බොයිල් කරන්න. ෆුල් බොයිල් කරලා ඇඟ සෝදන්න පුළුවන් ගානට නිවලා. ඒතර හවසටත් පුළුවන් අර ඔයා දුම් අල්ලුවාට පස්සේ අරගොල්ලන්ට දුම් අල්ලන්න. කිසි ප්‍රශ්නයක් නැහැ. මේ බෙල්ල වටේ වැඩේ ඒ විදිහටම කරන්න. මේ බෙල්ල වටේ කරලා බලන්නකො මාර සනීපයි. මං කිව්වට නෙමෙයි. මොකද මේ කේට ග්‍රන්ථිවල තියෙනවා මේ ඔක්කොම අර කැඩිච් අනිත් එක තමයි ඊළඟේස් මම කියන්නේ කොන්ද පණ නැතුව අවුරුදු 100ක් ඉන්නවට හොඳයි මෙයා කොන්ද පණ තියන එක දවසක් ඉඳන් මැරෙලා යන එක. මොකද දන්නවද? අසනීපයක් හැදුනට පස්සේ මෙයා මම ඇඳට වැටුනොත් එහෙම අපේ වයිෆ්ට ටික දවසක් යනකොට මාව එපා වෙනවා. අපේ වයිෆ්ට අසනීපයක් කියලා ඇඳට වැටුනොත් මට ටික දවසක් කරලා එපා වෙනවා. ඉතින් ඒක නිසා ඕගොල්ලෝ තාම කසාද බඳලාද නැහැ. ඔයා තාම ෆුල් ෆිට් එකේ ඉන්න ඕනේ. ඉතින් ඔයාට මේ අද හම්බෙච්ච නොලෙජ් එක මෙයා අතාරින්න එපා ඊළඟේස්. මම කියන තේරෙනවද? ලයිෆ් ටයිම් එක යූස් කරන්න. හැබැයි මම මේ කියන දේවල්වත් වැරද්දක් තියෙනවා නම් ඔයා ඕනලගේ මගේ ඍජු ප්‍රශ්න කරන්න. පස්සේ හරි කමන්නේ. හරිද? එතකොට වතුර ෆුල් බොයිල් කරලා ඇඟ සෝදන්න පුළුවන් ගන්නට නෙවලා මුළු ඇඟම සෝදලා නිදා ගන්න මේ දවස් 3 විතරක් සබන් ගන්න එපා. මම මේ හදන්නේ ඕගනික් මෙඩිසින් වල බෙනිෆිට් ටික මේ ස්කින් එක හරහා ඇබ්සෝබ් කරලා ඒකිනුත් ඔයාලට යම් chance එකක් අරන් දෙන්න. පැහැදිලිනේ මම කියන එක. මොකද මේ ඕගනික් මෙඩිසින් බෙනිෆිට් නේ තියෙන්නේ. ඒ වගේ මිලංගේෂ් මට පුළුවන් උපදෙස් ලබා දීම සහ මඟ පෙන්වීම විතරයි.
මේක ඔයා තමයි කරගන්න ඕනේ. දවස් 3න් පස්සේ ඔයා උදේටයි හවසටයි විතරක් දුම් ඇල්ලුවාම ඇති. හැබැයි බෙහෙත් ඕනේ නැහැ. මම ඔයාලට දුම් අරන ලිස්ට් එක දෙන්නම් මෙයා. මම කියවනේ දිගින් දිගටම බෙහෙත් විකුණන කෙනෙක් නෙවෙයි වෙන්න ඕනේ. කැප්සූල් ටිකක් දෙන්න තියෙනවා. ඒක බලමු අපි ඩිසයිඩ් කරලා මොකද කරන්න කියලා පස්සේ කතා කරමු. හරිද? එතකොට රැයට නිදා ගන්න කලින් ඔයගොල්ලෝ ගණ දෙවියෝ නේද අදහන්නේ? ගණ දෙවියෝ තව විෂ්ණු තව කෙනෙක් ඉන්නවනේ. ගොඩක් ඉන්නවනේ සෙට් එකක්ම ඉන්නවා හරි 33 කෝටියක්. 33 කෝටියක් ඉන්න රටේ අපිට මොනවද වෙලා තියෙන්නේ මෙයා දෙවි මම මේ වාගේ කර කියනවා නෙමෙයි. දෙවියෝ ජීවත් වෙන්නේ අපෙන් පින් අරන් තමයි. ඒ ඕගොල්ලන්ගේ එක මම දන්නේ මම ඒක ස්ටඩි කරලා නැහැ අතට. කමන්නේ. ඔයා දෙවියන්ට කියලා නිදා ගන්න මෙයා මගේ වකුගඩු වැඩ කරනවද කියලා මම්ම චෙක් කරලා බලනවා. ඔය මුත්‍රාගේ පෙනෙහිම් පිට වෙනවද? හොඳට යනවා පාස් වෙනවා. එහෙනම් බය වෙන්න දෙයක් නැහැ. කොහොම වුණත් කමන්නේ. නියමයි. ඔයා උදේ නැගිටලා අර වර්ගයක් තම්බලා බීලා මුත්‍රා කරන්න ගිහලා මුත්‍රාවල ස්පීඩ් එක පෙන පිට වෙනවද? දැවිල්ලක් තියෙනවද? මේක නොවුනට කමන්නේ නැහැ. ඔයා බලන්න මේක කන්ටිනියු කරන්න. මොකද ඔයා මනසෙන් මේ සිතුවිල්ල හදා ගන්නම වෙනවා. ඒක උදේ අවුවට ගිහලා විටමින් D ගන්න ගමන් සැහැල්ලු ව්‍යායාම ටිකක් කරන එක උදේට විනාඩි 5ව දුම් අල්ලන එක උදේ එන වටේ තෙල් ගහලා මසාජ් කරන එක තුවා මේවා විනාඩි 2-3 වැඩ. ඒක අමාරු නෑ. හරි මේවා ඔයාට දිගටම ටිකක් කරගෙන යන්න වෙනවා මාස 3ක් විතර. අර උදේ දවල් හවස කියන එක දවස් 3න් පස්සේ නවත්තලා දාන්න ඕනේ. ඔයා ලොකු ප්‍රශ්නයක නෙමෙයි මෙයා ඉන්නේ. ඒතර මට ඔයාගේ පොඩි වෙනස්කම් ටිකක් කරන්න වෙනවා කැල්සියම් නිෂ්පාදනය වැඩි වීම නවත්ත ගන්න සහ මේක දිය කර ගන්න. ඒකට අදාළව මම ඔයාලට පොඩි ඒවා ටිකක් දෙන්නම් දවස් 3 ප්‍රතිකාරයෙන් පස්සේ. මොකද මේ ඔක්කොම ඔයාලට මතක තියාගන්නත් බෑ මෙයා මේ ඔක්කොම එකපාර කරන්නත් බෑ. ඒකයි මම කියන්නේ ඊඩංගේෂ් වකුගඩු සඳහා හෝ මේ මුත්‍රා ගල් වලට නම් බෙහෙත් කරන කට්ටිය ඉන්න ගොඩක්. කොහොමද වකුගඩු රෝගය සඳහා ලෝකෙම බෙහෙතක් නැති තැනක මගේ ළඟ තියෙන විදියකුත් නැහැ. එන්නේ ඒක නිසා ප්‍රතිකාර ක්‍රමයක් විනා බෙහෙතකින් විතරක් මේක සනීප කරගන්න බෑ. මේ සමස්ත ක්‍රියාවලියම ඒකරාශී කර ගැනීම තුළින් තමයි මේක සාර්ථක වෙන්නේ. විශේෂයෙන්ම රෝගීන්ගේ දැනුම අවබෝධය වර්ධනය කර ගැනීම තමයි මේක සාර්ථක වෙන්නේ. ඒකයි මම කිව්වේ මේක මේ විදිහට ඩිස්කස් නොකර මේ බෙහෙත් එක බොන්න. ඒක හරියන්නේ නැහැ. තේරෙනවද මං කියන එක? මොකද මේ කතාව මෙතෙක් කල් ඔයා ගිය රාහුල් වෙද මහත්තයා කියලා දීලත් නැහැ. ඔයා ගලි කොහෙද අනිත් තැන යනවා? ගිරිඋල්ල මහත්තයා කියලා දීලා තියෙනවද මේ විදිහට? නෑ. කියලා දෙන්න දන්නේ නැහැ නේ මෙයා. මම මොකද අව탁සිරු කරනවා නෙමෙයි. මොකද ක්‍රියේටිනින් කියන්නේ මොකක්ද කියන එක අපි හරියට අවබෝධ කරගන්න ඕනේ. EGFR කියන්නේ මොකක්ද කියලා අවබෝධ කරගන්න ඕනේ. ෂුගර් කියන්නේ මොකක්ද කියලා. අග්න්‍යාසය විසින් නිෂ්පාදනය කරන ඉන්සියුලින් කියන හෝමෝනය නිෂ්පාදනය අඩුවීම නිසා රුධිරයේ තියෙන ග්ලූකෝස් මට්ටම වැඩිවීම නිසා තමයි මොකද්ද අපිට දියවැඩියාවකින් රෝගය ඇති වෙන්නේ. ඉතින් අග්න්‍යාසය විසින් නිෂ්පාදනය කරන ඉන්සියුලින් නිෂ්පාදනය වර්ධනය කර ගැනීම තුලින් සහ ග්ලූකෝස් මට්ටම අඩුවෙන් භාවිත වන කෑම වට්ටෝරුවක් ගැනීම තුලින් පමණයි මේ දියවැඩියා රෝගයට මුහුණ දෙන්න පුළුවන් වෙන්නේ. එහෙම නැත්නම් මෙයා මෙට්ෆෝමින් මොනවාද ග්ලිසරයිඩ් සිටායිම්ප ගන්න මොකද වෙන්නේ? පළවෙනි මෙට්ෆෝමින් පෙත්ත ගන්නකොටම අග්න්‍යාසය කල්පනා කරනවා පිටින් ගත්ත නේද? පිටින්ම ගනින් කියලා මෙයා තවත් නවත්තලා දානවා මෙයා. මේකේ අවසාන ප්‍රතිඵලය තමයි ඉන්සියුලින් ඉන්ජෙක්ට් කරන්නේ. තේරෙනවද? ඉන්සියුලින් ඉන්ජෙක්ට් කරන්න පටන් ගන්නවා කියන්නේ කොහොමත් අග්න්‍යාසය ඉන්සියුලින් නිෂ්පාදනය කරන්නේ නැහැ මෙයා. ඉතින් ඒකයි අපි අවබෝධ කරගන්න ඕනේ. මෙන්න මේක තමයි ඔයාලට වැදගත්ම කතාව. බයිපාස් කරනවා කියලා ඉස්සෙල්ලා ඕපන් සර්ජරි කරා. දැන් කරන්නේ මෙයා ඩයි එක දාලා ඉවරලා මේ වගේ තැනක තියෙන කොලෙස්ටරෝල් ටික මෙයා ගලවලා මේ දිය කරලා දාලා තල්ලු කරලා දාලා ඉවරලා ස්ට්‍රෙන්ත් එකක් දානවා. අපේ මේ වාෂ්පයේ රස්නේ නිසා මේ කොහේට තියෙනවා නම් කොලෙස්ටරෝල් රැඳිලි වෙලා ඒ ටිකක් දිය වෙලා යනවා මෙයා. ඒක මොනවා කරත් මෙයා ඒක කරාට පස්සේ ඔයාගේ කොලෙස්ටරෝල් තියෙනවා නම් ඒ ටිකක් දිය වෙලා යනවා මෙයා. හරිද? ඒතකොට කොලෙස්ටරෝල් දිය කරන වෙනකොට මේගොල්ලෝ මොකද කරන්නේ? බඩ කෑල්ලක් ගන්නවා මෙයා. ආයි බැඳෙන්න පුළුවන් මෙයා. තේරුණාද? ඒ වගේම තමයි ප්‍රෙෂර් කියන එක. මම ප්‍රෙෂර් ගැන කලින් කිව්වනේ. අර ලේවල thickness එක වැඩි මේගොල්ලෝ මොකද කරන්නේ? ඇස්ප්‍රින් පෙත්තක් දෙනවා මෙයා ලේවල තියෙන thickness එක අඩු වෙන්නේ. ඒ ඇස්ප්‍රින් පෙත්ත හදලා තියෙන රසායනික ද්‍රව්‍ය වලින්. ඒ රසායනික ද්‍රව්‍යත් එකතු වෙලා ක්‍රියේටින් වැඩි වෙන්න පුළුවන් මෙයා. අන්න ඒක නිසා මම කියන්නේ ඒක නොවෙන්න නම් ස්වභාවික අන්දමෙන් මේ කරගමු. සරලව ගොත් අවසාන විදිහට මට ඔයාලට කියන්න තියෙන්නේ ශරීර යාන්ත්‍රණය සහ බාහිර පාරිසරය සම්බන්ධ කරන ක්‍රමවේදයක් ඔස්සේ කරන ප්‍රතිකාරයක් තමයි අපි කරන්නේ. ඒකෙදි බටහිර වෛද්‍ය ප්‍රතිකාර බැහැර කරන්නේ නැහැ. මොකද හේතුව දන්නවද? හදිසියක් වුණොත් එහෙම මට දැන් මෙතන අසනීපයක් වුණොත් එහෙම ඔයාට සිද්ධ වෙනවා මාව බයිසිකලේ දාගෙන මේ ඉස්පිරිතාලෙට එක්ක යනවා. ඒක නිසා තාක්ෂණයේ දියුණුව එතන තියෙන්නේ. ICU එක තියෙනවා, සේලයින් ටික තියෙනවා, ડોක්ටර් කෙනෙක් ඉන්නවා, නර්ස් කෙනෙක් ඉන්නවා. ඒක නිසා එතන දෙන උපදෙස් පිළිපදින්න කියලා අපි හැමතිස්සෙම කියන්නේ ඒක බැහැර කරන්න එපා. වැඩේ තියෙන්නේ එතනට ගියාම මේගොල්ලෝ කරන යෝජනා අමානුෂීය. හරිද? එතනට නොගිහින් ඉන්නම් මොකද කරන්න ඕනේ? ශරීර යාන්ත්‍රණය, මනසේ තියෙන
ශක්තිය සල්ලි ආර්ථිකය සල්ලි තියෙනවා නම් ගොළුත් කතා කරනවා. ආයි මම ඕනේ ඔයාව ගොඩාක් සල්ලි තියෙනවා ළඟින් මෙතනට එන්නේ ඔයා යන්නේ සිංගප්පූරු එලිසබෙත් එකට. මම ඔයාට යෝජනා කරන්නේ අපේ රටට ගැලපෙන අපේ ආර්ථිකයට ගැලපෙන ක්‍රම ප්‍රතිකාර ක්‍රමයකට යන්න කියලා. ඒ නිසා බය නැතුව කරගෙන යන්න මොන හරි ගැටලුවක් තියෙනවා මට ඕනලා කතාන්න මම උදව් කරන්න. මොනවද මම ප්‍රශ්න විදිහට අහන්නේ? මම ක්ලෝස් කරනවා මම ඔයාලට දාන්නම් මේක. මොකද මම ටිකක් වැඩිපුර වෙලාවක්